හරි අයිබෝන් ළමයි මං හිතනවා මාව ක්ලියර් ඇහෙනවා ඒ වගේම පේනවා කියලා. එතකොට අද අපි අමතර පන්තියක් දැම්මා බදාදා දවසේ ගියේ සිකුරාදා මට හදිසියේ නුවර යන්න වෙලා ඒ නිසා පන්තියට සහභාගී වෙන්න බැරි වුණා. පන්තිය පවත්වන්න බැරි වුණා. හරිද? දැන් අපි එදා බදාදා පටන් ගත්තා ඕගොල්ලන්ගේ සිලබස් එකේ පළවෙනි පාඩම. පළවෙනි පාඩම. දැන් එතකොට එදා හිටපු නැති අය රෙකෝඩින් බැලුවා ඇති කියලා හිතනවා. අදත් ගොඩක් අය මට දැනුවත් කරලා තියෙනවා. මොකද ගොඩක් පැතිවලට අකුණු සහිත කාලගුණයක් තියෙන නිසා ගොඩක් අයට පන්තියට සහභාගී වෙන්න අමාරුයි කියලා තියෙනවා. මොකද ගොඩක් පැතිවලට වහිනවා. එහෙම කියලා තියෙන නිසා ඒකට ඒගොල්ලෝ රෙකෝඩින් එක ඉල්ලගෙන බලනවා කියලා තමයි මට කිව්වේ. එතකොට අද බදාද දවසේ අපි ඉන්න කට්ටියකින් වැඩේ කරගෙන යමු. අනිත් අය රෙකෝඩින් එක බලලා සිකුරාදා පන්තියේදී අපිත් එක්ක වැඩ ටික කරගෙන යයි. එතකොට එදා මම ඕගොල්ලන්ට එතකොට අද අපේ බදාද පන්තිය කියන අමතර ක්ලාස් එක අප්‍රේල් මාසේ තියෙන අවසන් මේ සති විතරයි බදාද පන්තිය පවත්වන්නේ. එතකොට ඕගොල්ලන්ගේ ඊළඟ සිකුරාදා ඉඳලා ඕගොල්ලන්ට සම්පූර්ණ සාමාන්‍ය පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට අද සම්බන්ධ වෙන්න බැරි ළමයි රෙකෝඩින් එක බලලා සම්බන්ධ වෙන්න. හරිනේ. ඒක ගොඩක් පැතිවලට වහින හින්දා තමයි ගොඩක් අයට එන්න බැරි. එහෙම දේවල් මාව දැනුවත් කරලා තිබ්බා. හරි. අපි එදා ගිය සතියේ ඕගොල්ලන්ගේ සිලබස් එකේ පළවෙනි පාඩම පටන් ගත්තා. ඒත් පළවෙනි පාඩමේ අපි මුලින්ම පළවෙනි පාඩම කියන්නේ මොකද්ද මුලින්ම? පළවෙනි පාඩම කියන්නේ ICT. ඒ කියන්නේ Information Communication Technology. තොරතුරු හා sannivedana තාක්ෂණය. තොරතුරු හා sannivedana තාක්ෂණය කියන ඕගොල්ලෝ ICT විෂයත් ICT නේ. ඒ පළවෙනි පාඩමත් ICT. ඒකට ඒ පාඩමට අදාළව ඕගොල්ලන්ගේ මම එදා කරා රෙකෝඩින් එක බලලාව නේද කට්ටිය? මුලින්ම data එකක් සහ information එකක්. data එකක් සහ data versus information මේ ගැන පැහැදිලි කිරීමක් කරා. පේනවද? හරිද? data එකක් කියන්නේ මොකක්ද? information එකක් කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරා. ඒකට data එකක් information එකක් බවට convert කරන හැටි අපි ආකාර හතරක් ගැන සාකච්ඡා කරා. ඒ ගැන ඔයගොල්ලන්ට ටියුට් එකට තියෙනවට වැඩිය ගැඹුරට ගිහිල්ලා උගන්වලා නෝට් එකකුත් ලියන්න දීලා තියෙනවා. හරි. එතකොට ඊට පස්සේ data processing පද්ධති ගැන කතා කරා. systems ඕගොල්ලන්ගේ එදිනෙදා ජීවිතේදී හමු වෙන පද්ධතියක් කියන්නේ මොකක්ද? ඒ ගැන කතා කරා. එතකොට එදා පොඩි දෙයක් ලියා ගන්න බැරි වුණා ඕගොල්ලන්ගේ. මාතෘකාව ලියා ගන්න. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. මාතෘකාව දාගන්න ආදානය සහ ප්‍රතිදාන input and output. ඕක ගැන මම කියලා දුන්නා. හැබැයි ලියා ගන්න බැරි වුණා. ලියාගෙන මෙන්න මේක යටතේ තියෙන කොටස් පේලි තුනක් තියෙනවා. ඒ ටික ලියා ගන්න. දත්ත පද්ධතියකට ඇතුළත් කිරීම ආදානය ලෙස හඳුන්වනවා. ඔය දා කියලා දුන්න මොකද්ද ආදානය? මොකද්ද ප්‍රතිදානය? සිස්ටම් එකකට ඒක කොහොමද සම්බන්ධ වෙන්නේ? ඒ ගැන මම කියලා දීලා තියෙනවා. Submitting data for processing is called input. Input output කියන ඔයගොල්ලෝ දැන්ටම දන්නවා. අපි නෝට් එක සම්පූර්ණ වෙන්න නිසා මේ ටික ලියා ගමු. તો රෙකෝඩින් එක බලන අය පැය දෙක නම් පැය දෙක එක දිගට බලලා ඉවර කරන්න. output එක ගැනත් ලියන්න. The collection of these components is called an information system. Information system. ඒකත් ලියා ගන්න.
හරිනේ. ස්ක්‍රීන් එක ෂෙයා එක අයින් කරනවා. තාම ලියනවද? ලියන්නකෝ. ඔව් චේතිය මම ඒක ගැන ගිය සතියේ කියලා දුන්නනේ ඔයගලන්ට. හරි දැන් ලියාගෙන ඉවරයි නේ. તો ගිය සතියේ මම මොනවද කියලා දුන්නේ? ගිය සතියේ data සහ information ගැන කියලා දුන්නා. input out system එකක් කියන්නේ මොකද්ද කියලා දුන්නා. අන්තිමට ඔයගලන්ට කියලා දුන්නා information quality information එකක තියෙන්න ඕන ලක්ෂණ මොනවද කියලා ලක්ෂණ 5ක් ගැන කියලා දුන්නා. ඒකෙන් තමයි අපි එදා ගිය සතියේ පාඩම අවසන් කරේ. ඒතකොට ඒ ගැන නෝට් එක සම්පූර්ණ වෙලා තියෙනවා ඇති. ඒතකොට නෝට් එක සම්පූර්ණ වෙන විතරක් මදි. මම ඒ අදාළ පාඩම කොටසක් ඉවර කරද්දී ඔයා ඒ කොටසේ විභාගයේ සඳහා ඉවර කරගෙන ඉන්න ඕනේ. කියන්නේ දැන් මම මේ සතිය උගන්වන ටික ඔයා ඕලල් විභාගයට ඉවර කරගෙන ඉන්න ඕනේ. ඔයා ආපහු වෙලාවක් දාලා මේක පාඩම් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නව නම් එහෙම වුණොත් ඔයාගේ කාලය අපතේ යාමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔයා දැන් මේ පැය දෙක නම් මේ පැය දෙක ඔයාගේ පාඩම් කරන වෙලාවක් කරගෙන ඔයා මේකට අවධානයෙන් ඉඳලා මේ පැය දෙක පාඩම් කරලා මේ පාඩම් මං උගන්වලා ඉවර වෙද්දී ඔයත් ඒ කොටස ඉගෙනලා ඉගෙන ඉවර වෙලා තියෙන්න ඕන. ඔයා ආපහු වෙලාවක් වෙන් කරලා ඕලෙවල් වලට පාඩම් කරනවා හරි වෙන විභාගයකට පාඩම් කරනවා හරි කියලා වෙලාවක් වෙන් කරලා පාඩම් කරන්න ඕනේ නෑ මේ වෙලාවෙන් පාඩම් කරගත්තොත්. ඒ නිසා ඒක හොඳට හිතට අරගෙන දැන් මේ පැය දෙක එක දිගට මේක තමන් පාඩම් කරන වෙලාව කියලා හිතාගෙන වැඩ ටික කරගෙන යන්න. හරිද? හරි. අපි තව නෝට් එකක් ලියන්න තියෙනවා. නෝට් එක ලියලා පැහැදිලි කිරීම කරමු. මේ ගැන ඔක්කොම මම පැහැදිලි කරලා දුන්නා ඔයගොල්ලන්ට. මේ තියෙන්නේ quality of information. මෙන්න මේක මාතෘකාව දාගන්න 1.3 අනුමාතෘකාවක් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය. ලියාගෙන ඒක යටතේ තියෙන කොටස් ටික පේජ් 3ක් තියෙනවා. ඒ පේජ් 3 ලියාගන්න. අනේ ඒක ලියාගන්න ඕනේ නැහැ. පොඩ්ඩක් ඉන්න මාතෘකාව ලියාගන්නකෝ. information තාක්ෂණය. හරි ලියාගත්තා. ඊට පස්සේ ඒක යටතේ අනුමාතෘකාව ලියාගන්න තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ භාවිතයන්. Applications of information and communication technology. Information communication technology භාවිතා කරන අවස්ථා ගැන තමයි අපි මෙතනින් එහාට ඉගෙන ගන්න යන්නේ. දැන් ඒක යටතේ තියෙන ටික ලියා ගන්න. Today you could hardly come across any person or place that does not use ICT in day-to-day life activities. Day-to-day activities and the day-to-day life. දෛනික ජීවිතයේ බොහෝ ක්ෂේත්‍රවලට ICT භාවිතා වේ. ලියා ගන්නකො මම පැහැදිලි කරන්න. ICT is used in many areas of day-to-day life. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් සහගත තැනක් ආවොත් ඔයාට පුළුවන් chat එකට message එකක් දාලා මගෙන් අහන්න. recording එක බලනවා නම් ඔයාලට පුළුවන් WhatsApp එකට message එකක් දාලා මගෙන් ඒ ගැන අහන්න. ප්‍රශ්න තියාගෙන ඉස්සරහට යන්න එපා. හරිනේ. දැන් ඕගොල්ලෝ මට උදාහරණයක් කියන්න ඕනේ. දැන් ඔයා හිතන්න ඕනේ. දැන් ඔයා තමයි ගෙදර ඉන්නේ. දැන් ඔයා හිතන්න ඕනේ ගෙදර මං කියන දේ.
මොකද්ද ඔයා හිතන්න ඕනේ දැන් ඔයා ICT මේ වෙලාවේ ICT භාවිතා කරන්නේ මොකක් සඳහාද information communication technology එක තොරතුරු හා sannivedana තාක්ෂණය ඔයා භාවිතා කරන්නේ දැන් මේ වෙලාවේ මොකක් සඳහාද ඔයා දැන් ඔයාගේ ඔන්ලයින් පන්තියකට සම්බන්ධ වෙලා ඉගෙන ගනිමින් ඉන්නවා නේද ඒකට ඔයා නැත්තම් රෙකෝඩින් එකක් බලමින් සිටිනවා එතකොට ඔයා මේ වෙලාවේ ICT පාවිච්චි කරන්නේ මොනවටද education අධ්‍යාපනක වැඩ සඳහා education එතකොට ICT වල එක යෙදීමක් තමයි මොකද්ද education අධ්‍යාපනය සඳහා ඔයා පාවිච්චි කරනවා ICT තව හිතන්න බං දැන් ඔයා තනියෙන් හිතන්න හිතින් ICT ඔයා day to day life එකේ එදිනදා ජීවිතේ පාවිච්චි කරන්නේ මොන වගේ අවස්ථාවලටද එකක් තමයි education ඒක දැන් මේ වෙලාවේ ඔයා කරගෙන ඉන්න දේ ඒක ඔයාට ටක් ගාලා විභාගයේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා ටක් ගාලා මතක් වෙනවා මේවා කටපාඩම් කිරීමක් නෙමෙයි අවශ්‍ය වෙන්නේ ඔයාට මේවා සාමාන්‍ය දැනීමනේ ICT පාවිච්චි කරනවා education වලට තව මොනවද ඔයා පාවිච්චි කරන්නේ හිතන්න බලන්න මොනවද හිතන්න බං තනියෙන් හිතන්න chat එකට පුළුවන් නම් message එකක් දාන්න. ඔය ෆෝන් එකේ ගේම් එකක් ගහනවා. නැත්නම් මූවි එකක් බලනවා YouTube එකේ වීඩියෝ එකක් බලනවා. හරිද? ඒ වගේ දෙයකට අපි කියනවා ඔයා entertainment. ඒ කියන්නේ මොකද්ද? විනෝදාස්වාදයේ සඳහා ICT භාවිතා කරන අවස්ථාව. ICT කියන්නේ තොරතුරු සහ සංවේදන තාක්ෂණය පාවිච්චි කරන ඔයා මොනවටද? විනෝදාස්වාදයේ සඳහා entertainment මම සිංහල එක ලියන්නේ නැහැ ඊට මදි හින්දා මේක සටහනක් දැම්මම ලියන්න එපා බලාගෙන ඉන්න. හරිද? ICT මොකටද පාවිච්චි කරන්නේ? ඔයා දැන් මේ වෙලාවේ පාවිච්චි කරනවා අධ්‍යාපනය. ඒතකොට ඔයා නැත්නම් ෆෝන් එකේ ගේම් එකක් ගහන වෙලාවදී ඔයා පාවිච්චි කරනවා ඒක මොකටද? විනෝදාස්වාදය සඳහා. එතකොට ඔයා මොකක් හරි රාජ්‍ය ආයතනයකට ගියාම ඔයාට සේවාවන් සපයනවා. ඔයා කම්පියුටර් එකකින් ඔයාගේ රාජ්‍ය ආයතනයේ මොකක් හරි රාජ්‍ය ආයතනයකට සම්බන්ධ වෙලා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ට ඔයාට පුළුවන් මොකක් හරි සේවාවක් ගන්න. ඒගොල්ලෝ සපයන සේවාවක් ඕගොල්ලන්ට ගන්න පුළුවන්. ඒතර ඒ වගේ දෙයකට අපි කියනවා මොකද්ද? e-government සේවාවන්. e-government. හරිද? e-government සේවාවන් ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන්. දැන් අපි තුනක් ගැන ඉගෙන ගත්ත දැන් ඉගෙන ගත්ත කියනවා සාමාන්‍යයෙන් හිතුවම ඔයාට මතක් වෙනවා. එතකොට ඕගොල්ලෝ දැන් සමහර වෙලාවට ડોක්ටර්ස්ලා channel කරනවා online නේද? online ඕගොල්ලෝ මොකක් හරි hospital එකක වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක ඔයා ડોක්ටර්ස්ලා channel කරනවා. එතකොට අපි ඒක මොකක් සඳහාද පාවිච්චි කරන්නේ? ICT පාවිච්චි කරන අවස්ථාවක් මේකත්. ICT පාවිච්චි කරනවා මොකක් සඳහාද? health සෞඛ්‍ය සඳහා health අපි කියමු health සඳහා පාවිච්චි කරනවා සෞඛ්‍ය සඳහා. તો දැන් අපි 1යි 2යි 3යි 4ක් ගැන ඉගෙන ගත්තා. තාම ඉගෙන ගත්තේ නෑ. අපි මේ එකින් එක ගැන බලමු. අපි මේ මොකද්ද කියලා තමයි මුලින් කතා කරගෙන යනවා. මුලින්ම ඔලුවට දාගන්න ඕනේ මේවා පාවිච්චි කරන්න තියෙන අවස්ථා ගැන. education, entertainment, e-government services, එතකොට health services වගේ දේවල් වලට පාවිච්චි කරනවා. තව මොනවද? තව අපි පාවිච්චි කරන්න පුළුවන් මොනවටද? හිතන්න තමන් හිතන්න තනියෙන්. මැසේජ් එකක් දාන්න බෑ. තව මොනවටද? බිස්නස් වලට පාවිච්චි කරනවා නේ. ව්‍යාපාර සඳහා ICT පාවිච්චි කරනවා. වගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගන්න නැත්නම් ඔයා ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඒකට ප්‍රොමෝෂන් එකක් දෙන්න නැත්නම් ඒකේ තියෙන වැඩ කටයුතු පහසු කරගන්න අපි අන්තර්ජාලය පාවිච්චි කරනවා. අන්තර්ජාලය පාවිච්චි කරනවා කියන්නේම ඔයා මේ ICT වල භාවිතයක් ඇප්ලිකේෂන් එකක් උපයෝගී කරගෙන ගන්න සර්විස් එකක් තමයි මේ
බිස්නස් කියලාත් කියන බිස්නස් වලට ICT භාවිතා කරන්න පුළුවන්. හරිද? එතකොට ඒ වගේ කරන ආයතන තියෙනවා. බිස්නස් වලට පුළුවන්, ගවර්න්මන්ට්, එන්ටර්ටේන්මන්ට්, এডুকেෂන්, හෙල්ත්. එතකොට පහක් ලියන්න කිව්වොත් විභාගෙදී වැඩි වෙලා හරි ඔයාලට මේ පහ ගැන ලියන්න පුළුවන් වෙන්න ඕනේ. නිකන් වට এডুকেෂන් වලට, එන්ටර්ටේන්මන්ට් වලට, එන්ටර්ටේන්මන්ට් කියන්නේ විනෝදාංශය. ඊට පස්සේ এডুকেෂන් කියන්නේ අධ්‍යාපනය. ගවර්න්මන්ට් කියන්නේ රාජ්‍ය පාලනය, රාජ්‍ය සේවාවන්. ඊට පස්සේ හෙල්ත් කියන්නේ මොනවද? හෙල්ත් කියන්නේ සෞඛ්‍ය සේවාවන්. බිස්නස් වලට මොනවද? බිස්නස් කියන්නේ ව්‍යාපාර වලට පාවිච්චි කරන්න පුළුවන්. තව ගොඩක් ಜಾති තියෙනවා. තව පාවිච්චි කරන්න පුළුවන් ICT භාවිතා වෙන ගොඩක් ඒරියාස් තියෙනවා. හරිද? දැන් අපි ඒක ගැන පොඩි නෝට් එකක් දාගමු. දැන් ඔයාලට මේක පාඩම් කටපාඩම් කිරීමක් නෙමේ, සාමාන්‍ය දැනීමක් තමයි අවශ්‍ය වෙන්නේ. මෙන්න මේ ටික ලියා ගන්න ඕනේ. ප්‍රධාන භාවිතා වන ක්ෂේත්‍ර, main application areas. මුලින්ම තියෙනවා e-government. ඔය ටික ලියා ගන්න. කර්මාන්ත සඳහාත් භාවිතා කරනවා. ව්‍යාපාර සඳහා අධ්‍යාපනය, education. ඔයාගේ ජීවිතේ මේවා පාවිච්චි කරන අවස්ථා ඔළුවට එන්න ඕනේ. කියන්නේ දැන් මේක කටපාඩම් කිරීමක් නෙමේ. ඔයාට දැන් මතක් වෙනවා ඔයා ඔන්ලයින් ක්ලාස් වලට සම්බන්ධ වෙනවා. ලියා ගන්නකෝ. ඒතර ඒක අන්තර්ජාලය හරහා තමයි ඔයා සම්බන්ධ වෙන්නේ. කියන්නේ ICT education අධ්‍යාපනයට භාවිතා වෙන අවස්ථාවක්. ඔයාලගේ ආචාර්ය හරි අසියාගේ හරි මොකක් හරි ડોක්ටර් කෙනෙක් channel කරනවා ඔන්ලයින්. එතකොට ඔන්ලයින් ડોක්ටර් කෙනෙක් channel කරපුවම ඒක සෞඛ්‍ය සඳහා භාවිතා කරන. ඒ කියන්නේ හෙල්ත් සඳහා ICT භාවිතා කරන අවස්ථාවක්. බිස්නස් එකට භාවිතා කරන අවස්ථාවක්. ඔයා රජයේ මොකක් හරි දෙයකට ඔන්ලයින් සම්බන්ධ වෙනවා නම් ඒක ගවර්න්මන්ට්. e-government සේවාවක්. ඔයා ගේම් එකක් ගහනවා නම් ඒක විනෝදාස්වාදේ, එන්ටර්ටේන්. තව ටිකක් තියෙනවා බලන්න අපි ඒ ටිකත් ලියාගමු. ප්‍රවාහනය, කෘෂිකර්මය වගේ දේවල් වලටත් මේ ICT පාවිච්චි කරනවා. අපි එකින් එක බලමු මේවල කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. ලියාගත්තද? හරි. ඊළඟ මාතෘකාව දාගන්න e-government. මේක ලියාගන්න. රජයේ තම පුරවැසියන් ව්‍යාපාර සහ අනෙකුත් රජයන් සමග සංනිවේදනය කරන විට සමග අන්තර්ජාලය ඔස්සේ සංවේදනය කරන විට කියලා ලියාගන්න. through internet. මෙතන අන්තර්ජාලය කියනෙන්න ඕනේ. සමග සංවේදනය අන්තර්ජාලය ඔස්සේ සංනිවේදනය කරන විට ඒ රාජ්‍ය පාලනය ලෙස හඳුන්වයි. හරිනේ. ශ්‍රී ලංකාවේ රජය පුරවැසියන් සඳහා නිල වෙබ් ද්වාර පවත්වාගෙන යයි. The Sri Lankan government maintains the official web portal for citizens. දැන් ඔයාලට තියෙනවා එක එක ශ්‍රී ලංකාවේ රජයේ තියෙනවා එක එක ආයතන. ඔයා ගත්තොත් එහෙම ඔයාගේ මොකද්ද? ඔයාගේ විභාග ප්‍රතිඵල, ඕලල් විභාග ප්‍රතිඵල නිකුත් කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය හරහා. ඒකට ඒකට තියෙනවා වෙනම වෙබ්සයිට් එකක්. ඒක අපිට රජයෙන් සපයන e-government සේවාවක්. ඒ වගේ විවිධ දේවල් වලට මේ අන්තර්ජාලය පාවිච්චි කරනවා. ඒකට ඒ සඳහා ඒව තමයි රජයෙන් සපයන සේවා අපි ලියාගමු පොඩ්ඩක්. හරිද? බෝඩ් එකට ඇවිල්ලා මම පැහැදිලි කරන්නම්. මාතෘකාව දැන් ලියාගත්තනේ e-government සේවාවන්.
e-government සේවාවන් ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවා. මොනවද ඒ 4? දැන් ඔයා හිතන්න ඕනේ තනියෙන් තමන් හිතන්න ඕනේ. මං කියද්දි ඔයා ඒක ඉතින් මුමුණන්න. එතකොට තමයි ඔයාට ඒක මතක හිටින්නේ. දැන් ඔයා දන්නේ නැත්නම් ඒක දැන් ඉගෙනගෙන පාඩම් කරගන්න ඕනේ. දැන් මේවා ඉගෙන ගන්න කොටසෙන් විභාගෙදී MCQ ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙන කොටසක්. විභාගෙදී MCQ ප්‍රශ්න ස්ක්‍රීන් ෂෙයා එක අයින් කරන්නම්. විභාගෙදී MCQ ප්‍රශ්න ඇවිල්ලා තියෙන කොටසක් තමයි දැන් ඕගොල්ලෝ මේ පහු කරගෙන යන්නේ. හරිද? ඒ නිසා හොඳට අවධානයෙන් මේ ටික දැන් මේ වෙලාවේ පාඩම් කරගන්න ඕනේ. e-government සේවාවන් සිම්පලි නේ. e-government හරිද? මොනවද e-government සේවාවන් බෙදෙන ප්‍රධාන ආකාර 4 මොනවද? දැන් ඔයා ඉස්කෝලේදී සමහර විට ඉගෙනගෙන තියෙන්න පුළුවන්. දැන් එහෙනම් ඔයාට මතක නැත්තම් මේ වෙලාවේ ඉගෙන ගන්න ඕනේ. දැන් ඔයාට රජයෙන් දැන් ඕගොල්ලෝ තමයි සාමාන්‍ය පුරවැසියෝ. රටේ සාමාන්‍ය පුරවැසියෝ. ඒතර රජයෙන් සාමාන්‍ය පුරවැසියන්ට කියනවා සිටිසන්ස්ලා. සිටිසන්ස්ලට සපයන සේවාවන් තියෙනවා. අන්තර්ජාලය ඔස්සේ රජයෙන් සාමාන්‍ය පුරවැසියන්ට සපයන සේවාවන් තියෙනවා. මොනවද? බිල්පත් ගෙවන්න පුළුවන්. එක එක ඔයාගේ විදුලි බිල වෙන්න පුළුවන්, ජල බිල්පත් වෙන්න පුළුවන්. ඒවා ඔයාගේ අන්තර්ජාලය ඔස්සේ ඔයාගේ කම්පියුටර් එකෙන් හරි ඔයාගේ ෆෝන් එකෙන් හරි ඔයාට ඒගොල්ලන්ගේ වෙබ්සයිට් වලට සම්බන්ධ වෙලා ඔයාට ගෙවන්න පුළුවන්. ඊට පස්සේ රියදුරු බලපත්‍ර. දැන් ඔයගොල්ලෝ තාම ලයිසන්ස් අරගෙන නැහනේ. ඒ ලයිසන්ස් ගත්තම ඔයාට ඒව නවීකරණය කරගන්න නම් ඔයාට ඔන්ලයින් ඔස්සේ පහසුකම් තියෙනවා දැන් ලංකාව තුලදී. ඊට පස්සේ රජයේ තොරතුරු සේවා ලබා ගන්න පුළුවන්. රජයේ තියෙන විවිධ තොරතුරු ගැන අපිට ඒගොල්ලන්ගේ වෙබ්සයිට් වලට ලොග් වෙලා අපිට ඒගොල්ලන්ගෙන් තොරතුරු ලබා ගන්න පුළුවන්. ලංකාවේ නීති පද්ධති, ශ්‍රී ලංකා සිතියම, සංවිධාන ලයිස්තු ලබා ගන්න පුළුවන්. එක එක සංවිධාන තියෙනවානේ. government organizations. ඒ ගැන අපිට තොරතුරු ලබා ගන්න පුළුවන්. එතකොට ඒ ඔක්කොම අයිති වෙන්නේ මොනවටද? ඔයා බිල්පත් ගෙවන එක. එතකොට ඔයාගේ මොකද්ද ලයිසන් එක අලුත් වැඩියා කර නවීකරණය කරගන්න එක. එතකොට ඒ වගේ දේවල් අයිති වෙන්නේ සිටිසන්ස්ලාට. කියන්නේ සාමාන්‍ය පුරවැසියන්ට දෙන සේවාවන් ඒවා සිටිසන්ස්. සිටිසන් කෙනෙක්ට දෙන සේවාවන් තමයි මේ දැන් මං කිව්වේ. කියන්නේ ගවර්න්මන්ට් එකෙන් සිටිසන්ස්ලාට දෙන සේවාවන් තියෙනවා. තව මොනවද දෙන්නේ? ගවර්න්මන්ට් එකෙන් අන්තර්ජාලය ඔස්සේ දෙන සේවාවන් මොනවද? ගවර්න්මන්ට් එකෙන් වෙන ගවර්න්මන්ට් ඒ කියන්නේ දැන් ශ්‍රී ලංකා රජය ඉන්දියාවේ රජයත් එක්ක සම්බන්ධ වෙලා මොකක් හරි ව්‍යාපෘතියක් කරගෙන යනවා. එතකොට ඒකට අපි තොරතුරු යවන්නේ අන්තර්ජාලය ඔස්සේ. හරිද? සංනිවේදනය කරනවා, රාජ්‍ය තොරතුරු හුවමාරු කරනවා, විදේශ සම්බන්ධතා පවත්ව ගන්නවා. ඒ වගේ දේවල් වලට අපි පාවිච්චි කරනවා මේ අන්තර්ජාලය. එතකොට ඒක මොකද්ද? මේක සිටිසන් සම්බන්ධ වෙනව මොනවද? තව ගවර්න්මන්ට් එකක් එක්ක. එහෙනම් මේක ගවර්න්මන්ට්. දැන් ඔයා මේ උදාහරණ එක්ක ඔළුවේ තියා ගන්න ඕනේ. හරිද? මොකද්ද? රජයේ සම්බන්ධ වෙනවා සාමාන්‍ය පුරවැසියෝ එක්ක. රජයේ සම්බන්ධ වෙනවා වෙන රටක රජයක් එක්ක. එතකොට මේකට කියනවා සිටිසන් ගවර්න්මන්ට්. එතකොට මේක සිංහල මීඩියම් මෑත් ඉංග්‍රීසි වලින් මතක තියා ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ තව සේවාවන් ආකාර දෙකක් තියෙනවා. මොනවද? හිතන්න බලන්න. දැන් ගන්නවා හිතන්න ඔබන්. දැන් ඔයගලන්ගේ බැංකු සේවා තියෙනව නේද? ඔයගලන්ගේ බැංකු බිල්පත් ගෙවන්න පුළුවන්. එතකොට ඒ වගේ සේවාවන් එක එක ව්‍යාපාරවල ඒ වගේ සේවාවන් ඕගොල්ලන්ට රජයෙන් සපයනවා. ඕගොල්ලන්ට බැංකුව වෙබ්සයිට් වලට සම්බන්ධ වෙලා ඕගොල්ලන්ට ඒකේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. ඔයාලට වෙන තැනකට මුදලක් බැර කරන්න පුළුවන්. අන්න ඒ වගේ සේවාවන් වලට අපි කියනවා බැංකුවක් කියන්නේ සාමාන්‍ය අපි ගන්නෙ මොකද්ද?
සිටිසන් කෙනෙක්ද බැංකුවක් කියන්නේ? බැංකුව කියන්නේ සිටිසන් කෙනෙක්ද නැත්නම් ගවර්න්මන්ට් එකක්ද? නෑනේ. සිටිසන් කෙනෙකුත් නෙමෙයි, ගවර්න්මන්ට් එකකුත් නෙමෙයි. එහෙනම් ඒක අපි ගන්නවා ඒ වගේ සේවාවන් බිස්නස්. ඔයාගේ ව්‍යාපාරයක් සඳහා ඔයාගේ ව්‍යාපාරයකටත් රජයෙන් උදව් කරන අවස්ථා තියෙනවා අන්තර්ජාලය ඔස්සේ. එතකොට බිස්නස් වලට රජයේ සේවා සපයනවා අන්තර්ජාලය ඔස්සේ. හරිද? ඒක එතකොට එක සේවාවක් වෙනවා නේද? සිටිසන්ස්ලට පාවිච්චි කරනවා, ගවර්න්මන්ට් එකේ බිස්නස් වලට. තව මොකක්ද? තව තියෙනවා එම්ප්ලොයිස්ලට. එම්ප්ලොයි කියන්නේ රාජ්‍ය සේවකයන් වගේ. රාජ්‍ය සේවකයන් වගේ අයට සපයන සේවා තියෙනවා. ෆෝම් ඇන්ඩ් ඩොකියුමන්ට්ස් තියෙනවා. එතකොට ප්‍රොෆෙෂනල් ඉන්ෆර්මේෂන් රාජ්‍ය සේවකයන් සඳහා අවශ්‍ය තොරතුරු සපයනවා. ඒ වගේ ඒවට අපි කියනවා එම්ප්ලොයිස්ලා නේද? එම්ප්ලොයි. එම්ප්ලොයිස්ලට සපයන විනාඩියක් දෙන්න මට. හරි. විවිධ සේවකයන්ට සපයන සේවා තියෙනවා. රාජ්‍ය සේවය වෙන්න පුළුවන් නැත්නම් පෞද්ගලික අංශයේ සේවකයන්ට. මේක බිස්නස් එකක්. මේක සාමාන්‍ය පුරවැසියෝ. මේක වෙන රජයක්, වෙන රටක රජයක්. මේක එම්ප්ලොයි කියන්නේ සේවකයන්ට සපයන සේවාවක් තමයි ගවර්න්මන්ට් එකෙන් සේවකයන්ට දෙනවා. ඒගොල්ලන්ගේ වැටුප් දෙනවා. රාජ්‍ය අංශේ නම් වැටුප් දානවා. එතකොට විවිධ තොරතුරු ලබා ගන්න පුළුවන් අපිට අන්තර්ජාලය ඔස්සේ. අන්න ඔය වගේ දේවල් වලට මේ ICT පාවිච්චි කරද්දී ඒක අපි කියනවා e-government සේවාවක් කියලා. ඒතකොට e-government සේවාවක් රජයේ ගවර්න්මන්ට් කියන්නේ රජයේ දෙයක්, රජයේ අන්තර්ජාලය ඔස්සේ රජයේ සේවාවක් ලබා ගද්දී අපි කියනවා e-government සේවාවක් කියලා. e-government සේවාවක් ප්‍රධාන කොටස් 4කට බෙදෙනවා. මේ ගැන මතක තියාගන්න ඕනේ. මොකක්ද? ඔයා වගේ සාමාන්‍ය පුරවැසියන්ට රජයෙන් සපයන සේවාවන් තියෙනවා. ඊට පස්සේ තව ගවර්න්මන්ට් වලට සපයන සේවාවන් තියෙනවා. දැන් ඔයා හිතෙන් හිතන්න. බිස්නස් වලට සපයන සේවාවන් තියෙනවා. සේවකයන් රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ සේවකයන්ට ගවර්න්මන්ට් එකෙන් සපයන සේවාවන් තියෙනවා. හරිද? එතකොට මේ සේවා වර්ග 4ක් තියෙනවා. එතකොට අපි කියනවා මේක මොකද්ද? government to citizen නේ? government එකෙන් citizens ලට දෙන සේවාවන්. අපි මේකට කියනවා එතකොට මොකද්ද? government to citizen. මේකට කියනවා මෙතනින් ලිව පේනවද? government to කියලා කියන්නේ මෙන්න TU නෙමේ අපි මේක ලියන්නේ දෙකේ ඉලක්කම government to citizen. අපි 2 කියලා ලියමුකෝ. අපි මේක සංකේත විදිහට ලියුවොත් ඒක government to citizen. හරිද? government to citizen. එතකොට අපි කෙටි කරලා කිව්වොත් එහෙම කොහොමද කියන්නේ? government to citizen කියන සේවාව government එකෙන් සාමාන්‍ය පුරවැසියන්ට දෙන සේවාව අපි කියනවා කොහමද? මෙතනින් ලියන්නම් මං G government. G අකුරෙන් කියන්නේ government. to කියන එක අපි ලියනවා දෙකේ ඉලක්කමෙන්. to citizen. government to citizen. G2C කියලා තිබ්බොත් ඒක ඔයා දැනගන්න ඕනේ පේපර් එක වගේ අහනවා මේක මොකද්ද කියලා. ඒක government to citizen කෙනෙක් කියලා ඔයා දැනගන්න ඕනේ. ලේසියිනේ. මේ G අකුර කියන්නේ මේ පළවෙනි අකුර. 2 කියන එකට අපිට දෙකේ ඉලක්කමක් දාලා තියෙනවා. citizen කියන එකට C අකුරට දාලා තියෙනවා. તો government to citizen කියන සේවාව තමයි මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට රජයෙන් සපයන්නේ. කොහෙද හරි මෙන්න මේක දැක්කොත් ඔයා අඳුර ගන්න ඕන government to citizen සේවාවක් ගැන තමයි මේ කියන්නේ කියලා. හරිද?
government to government. දැන් ඔයාලට තේරෙනවා government to government සේවාවක් කොහොමද හඳුන්වන්නේ? government to government. තේරෙනවනේ? G2G. government to government. G2C කියලා තිබ්බොත් government to citizen. දැන් ඔලුවට ගන්න මේක දැන් මේ ඉගෙන ගත්තා ආයේ මේව ඉගෙන ගන්න නැහැ විභාගයේ සඳහා. දැන් මේ වෙලාව ඉගෙනගෙන ආයේ පාඩම් කරන්න වෙලාවක් කියන්නේ නැහැ. ඔයා දැන් මේ වෙලාවෙම පාඩම් කරගන්න. පාඩම් කරන්න දෙයක් නැහැ නේ ඔයාලට. G2C කියලා දැක්කම C කියන්නේ citizen. citizen. G2G කියන්නේ government. government to government. එහෙනම් මොකද්ද මේකට එන්නේ? මේකට එනවා මොකද්ද? G2B කියලා. G2B කියන්නේ government to business කියන අර්ථය තමයි මේ දෙන්නේ. government to business. government එකෙන් දෙන සේවාවක්. සේවාවන් හතර මතක තියාගන්නකො. citizen, government, business, employee. හරිද? එතකොට මේක government to business. මේක එනවා government to employee. හරිද? ඔන්න ඔය සේවාවන් හතර තමයි ඕගොල්ලන්ට දෙන්නේ. එතකොට ඕගොල්ලෝ මේකේ මතක තියාගන්න ඕන කාරණා ටික තමයි e-government සේවාවක් කියන්නේ මොකක්ද? e-government සේවාවක් කියන්නේ රජයෙන් ඔන්ලයින් ඕගොල්ලන්ට සපයන සේවාවක්. ඔයාගෙන් අහන්නේ නැහැ විභාගෙදී e-government සේවාවක් යන කුමක්ද කියලා. හැබැයි කවුරු හරි කොහෙදි හරි ඇහුවොත් ඔයා දැනගෙන ඉන්න ඕනේ ඔයාට සරල තේරෙන වචන වලින් කියන්න. මොකද ඔයා ICT ඉගෙන ගන්න ළමයෙක්නේ. ඒත් e-government සේවා services අපිට ප්‍රධාන හතරක් තියෙනවා. මොනවද? government to citizen ඒක අපි කියනවා G2C කියලා. G2G කියන්නේ government to government. G2B කියන්නේ government to business. G2E කියන්නේ government to employee. ඔන්න ඔය හතර ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. විභාගෙදී අනිවාර්ය ප්‍රශ්න ඇවිල්ලා තියෙන තැනක් තමයි මේ government e-government services ගැන ඇවිල්ලා තියෙන ප්‍රශ්න. හරිනේ. අපි පොඩි නෝට් එකක් ලියා ගමු දැන්. ඔයා මේක ඇඳ ගන්නකෝ. මෙන්න මේක ඇඳ ගන්න. e-government services කියලා ලියලා මෙතනින් services කියලා ලියන සේවාවන් මේක මොකද්ද? G2C. මාවගෙන මේ ලස්සනට පොතේ ඇඳ ගන්න හරියට. අද රූල් තියලා විනාඩි දෙකක් දෙන්නම් ඇඳ ගන්න. අඳිද්දි බෝඩ් එක බලන් අඳින්න එපා. ඔයා තනියෙන් හිතින් හිතලා අඳින්න. හිත අඳින්න. G2G කියන්නේ මොකක්ද? G2B කියන්නේ මොකක්ද? G2C කියන්නේ මොකක්ද? අඳින්නකො දැන්. ඇඳලා ඉවරලා හරි කියන මැසේජ් එකක් දාන්න. ඔයාලා පොත දැක්කම ටක් ගාලා මතක් වෙන්න ඕනේ. මැසේජ් එකක් දාන්න ඉවර වෙලා මේ G2E කියන එක ඔයාලට අමතක වෙනවා නම් ඒක පැත්තකින් ලියා ගන්න. government to employee. මතක වෙන්න හේතුවක් නැහැ ඉතින්. G2E. government to government. ඇදලා ඉවරද? මැසේජ් එකක් දාන්න. හරි. හරි නේද? හරි කියලා දාලා තියෙනවා. තව විනාඩියක් දෙන්න අනිත් එක්කෙනාට.
තව මේකේ ඔයගොල්ලෝ දැනගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. ඔයා දැන් එක එක ඔයගොල්ලන්ගේ විභාගේ පේපරේදී ඔයාට දෙනවා සේවාවන්. රජයෙන් ඔයාට සපයන සේවාවන්. උදාහරණයක් කියමුකෝ බිල්පත් ගෙවීම. හරිද? බිල්පත් ගෙවීම. නැත්නම් තව උදාහරණයක් කිව්වොත් එහෙම රාජ්‍ය සම්බන්ධතා පවත්වාගෙන යාම. ඒ වගේ උදාහරණයක් දුන්නා කියන්නකෝ. ඒ වගේ උදාහරණයක් දීලා ඔයාගෙන් අහනවා මේ මොකද සේවාවලටද අයිති වෙන්නේ? G2B ද G2G ද G2C ද? ඒතර ඔයා දැනගන්න ඕනේ මේ එක් එක් සේවාවන් වලට උදාහරණ කිහිපයක්. ඒතර රාජ්‍ය සම්බන්ධතා පවත්වාගෙන යාම වගේ උදාහරණයක් දුන්නොත් ඒක ඔයා දන්නවා government to government එකකින් තව government එකකට තමයි මේ සේවාව සපයන්නේ. එතකොට බිල්පත් ගෙවීමට නම් ඒක සාමාන්‍ය මිනිස්සෙක්ට සපයන සේවාවක් නේද? ඒ කියන්නේ G2C. හරිද? එතකොට බැංකු කටයුතු වගේ දේවල් කරනවා නම් ඒක බිස්නස් එකක්. G2B එම්ප්ලොයි කෙනෙක්ට නැත්නම් රජයේ පඩි නැත්නම් ඒ වගේ දේවල් වැටීම සම්බන්ධව වැටුප් වැටීම සම්බන්ධව නැත්නම් විවිධ තොරතුරු එම්ප්ලොයිස්ලාට ලබා දෙනවා නම් ඒක G2E. ඒතකොට ඒක ඔයගොල්ලෝ සාමාන්‍ය දෙන. ඒක මට උගන්වන දෙයක් කරන්න බෑ. ඔයාලට පේපරේ එන විදිහට තමයි පේපරේ අහලා තියෙන විදිහට තමයි ඔයා හිතන්න ඕනේ මේක මොන දෙයක්ද කියලා. ඔයාලට සාමාන්‍යයෙන් G2G වගේ එකක් දුන්නා නම් හොයාගන්න පුළුවන් මේක රජයකින් තවත් රජයකට සපයන සේවාවක් කියලා. හැබැයි මේ සිටිසන් එකයි එම්ප්ලොයි එකයි පැටලෙන්න පුළුවන්. බිස්නස් එකත් ඔයාලට වෙන් කරලා අඳුනගත්ත හැකි නේද? බිස්නස් නේ. හැබැයි මේ සිටිසන් නෙමෙයි එම්ප්ලොයි පටලව ගන්න එපා. ඒක ඔයා පේපරේ දෙන අනුව තමයි ඔයා පේපරේ හොඳට කියවලා තමයි ඔයා ඒක තෝරන්න ඕනේ. මේක සිටිසන්ලට දෙන සේවාවක්ද? ඒ කියන්නේ සාමාන්‍ය පුරවැසියන්ට දෙන සේවාවක්ද? නැත්නම් එම්ප්ලොයි කෙනෙක් එම්ප්ලොයි කියන්නේ මොකද්ද? රාජ්‍ය සේවකයෙක්ට දෙන සේවාවක්ද කියලා ඔයා වෙන් කරලා බලන්න ඕනේ. හරිනේ. ඒක ඔයා පේපරේ ඒ වෙලාවට දෙන MCQ එකේ අනුව තමයි ඔයා තෝරන්න ඕන. අමාරු ප්‍රශ්න එන්නේ නෑ. මේ වගේ සරල ප්‍රශ්නයක් තමයි එන්නේ. ලකුණක් ගන්න පුළුවන්. මේක ඇඳගත්තානේ. හරි. අපි ඊළඟට ලියා ගමු. මේක ලියා ගන්න. දැන් සේවාවන් 4 ලියා ගත්තා. මුලින්ම government to citizen G2C කියලා ලියලා ඉරක් ගහලා government to citizen කියලා ලියා ගන්න. පුරවැසියන් සඳහා. සිංහල මීඩියම් එකත් මෙන්න මේ ඉංග්‍රීසි දෙක ලියා ගන්නම ඕනේ. අනිවාර්යෙන් ලියා ගන්න ඕනේ. මොකද විභාගෙදී ඕක තමයි අහන්නේ. ඊට පස්සේ සපයන සේවාවන් පල්ලෙහාට තරු දාලා ලියා ගන්න. සාමාන්‍ය පුරවැසියන්ට සපයන සේවාවන්. හරි නේද? ඒක ලියා ගත්තනේ. ඊළඟ ලියා ගන්න government to government රජයන් අතර G2G කියලා ලියලා ඉරක් ගහලා government to government කියලා හැම මීඩියම් සිංහල වුණත් ඉංග්‍රීසි වුණත් හැමෝම ලියා ගන්න. ඊට පස්සේ පල්ලෙහා තියෙන උදාහරණ ටිකත් ලියා ගන්න. තරු දාලා.
හරිනේ. ඊළඟට ලියාගන්න government to business G2B. මේවා දැන් ආපහු විභාග වෙනකන් පාඩම් කරන්න බෑ. දැන් මේ වෙලාවේ තමයි පාඩම් කරලා ඉවර කරගන්න. ආයෙ කොහෙන් ඇහුවත් මේක ප්‍රශ්නයක් අනිවාර්යෙන් එනවා. ගොඩක් අවුරුදු වල ඇවිල්ලා තියෙනවා MCQ එකක්. ලේසියෙන් එක ලකුණක් නේ. බිල්පත් ගෙවීම් සහ බැංකු සේවා. Payments and banking information. Business registration. කවදා හරි බිස්නස් එකක් පටන් ගත්තොත් ඔයාලට මේ වගේ සේවාවන් රජයෙන් ලබා ගන්න වෙනවා. මේවා කටපාඩම් කරන්න නෙමෙයි කියන්නේ නිකන් සරලව මතක තියාගන්න. සාමාන්‍ය දැනීම වගේ රජයෙන් බිස්නස් වලට සපයන සේවා මේවා නේද කියලා නිකන් මතක තියාගන්න. හරිද? අන්තිම එක මොකද්ද? government to employee. හරි නේද මේක? ඊළඟට දානවා රාජ්‍ය සේවකයන් සඳහා government to employee G2E. දැන් ආපහු විභාගයක් කිට්ටු වෙලා මේවා පාඩම් කරන තත්ත්වෙට වැටෙන්න එපා. මේ වෙලාවෙම පාඩම් කරලා ඉවර කරන්න. උදාහරණ ටිකක් ලියන්න. හරිනේ. ඊට පස්සේ යටින් කියනවා රාජ්‍ය පාලනය මගින් රජයේ සේවා වේගවත් පහසුව රාජ්‍ය ගවර්න්මන්ට් සේවාවන් පහසු කරනවලු කාර්යක්ෂම කරනවලු. හරි. දැන් අපි එකක් ඉගෙන ගත්තා. මොකක්ද ඉගෙන ගත්තේ? රජයෙන් ICT භාවිතා වන අවස්ථා ගැන තමයි මේ ඉගෙන ගන්න. information communication technology එක use වෙන අවස්ථා ගැන. හරිද? ඒක පළවෙනි එක ඉගෙන ගත්තා e-government සේවාවන්. ප්‍රධාන හතරක් ඉගෙන ගත්තා. ඒ හතර ගැන සම්පූර්ණයෙන් ඉගෙනගෙන උදාහරණත් එක්ක ඉගෙනගෙන දැන් ඉවරයි. ඒක එතනින් ඉවරයි. විභාගය වෙනකම් මතකයි. මතක තියාගෙනවා බලන්න ආපහු මේ සතිය තුල බලන්න. හරිද? ඊට පස්සේ මොකක්ද අපි ICT භාවිතා වෙන ඊළඟ අවස්ථාව. දැන් මම කිව්වා ඕගොල්ලොත් මේ පාවිච්චි කරන්නේ මොකද්ද? ඉගෙන ගන්න এডুকেෂන් වලට පාවිච්චි කරනවා. අධ්‍යාපනික වැඩ සඳහා මේ ICT පාවිච්චි කරනවා නේද? දැන් එහෙමනේ දැන් ඔයා මාත් එක්ක අන්තර්ජාලය ඔස්සේ තමයි Zoom හරහා අන්තර්ජාලය ඔස්සේ තමයි ඕගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්නේ. ඒක රෙකෝඩින් බලන කෙනෙක් නම් එයාත් අන්තර්ජාලය ඔස්සේ තමයි මේ රෙකෝඩින් එක බලන්න ඕනේ. ඒක අන්තර්ජාලයෙන් අපිට ලැබෙන සේවාවක් තමයි. ඒ කියන්නේ ICT භාවිතා වෙන තැනක් තමයි මේ අධ්‍යාපනය කියන්නේ. කියන්නේ এডুকেෂන් කියන්නේ ICT භාවිතා වෙන තැනක්. ඊළඟ එක ලියා ගන්න. දැන් අපි ලිව්වා e-government සේවාවන් පළවෙනි සේවාව විදියට. ඊළඟ එක අපි ලියනවා application එක. ඊළඟ application එක මොකද්ද? application in the field of education. අධ්‍යාපන ශාස්ත්‍රයේ භාවිතයන්. ඊළඟ අනුමාතුකාව ලියා ගන්න applications in the field of education. අධ්‍යාපන ශාස්ත්‍රයේ භාවිතයන්. applications in the field of education. කොහොමද අපි මේ ICT කියන එක අධ්‍යාපනයේට පාවිච්චි කරන්නේ? හරිද? දැන් ඕගොල්ලෝ e-classroom එකක කියන්නේ
නෑ අපි ගමුකෝ මුලින්ම ඔයගොල්ලන් ක්ලාස්රූම් එකේ සමහර ක්ලාස්රූම්ස් සමහර ඉස්කෝලවල තියෙනවා ස්මාර්ට් බෝඩ් තියෙන ස්මාර්ට් ක්ලාස්රූම් තියෙනවා. දැන් අපේ ඉස්කෝලේ ස්මාර්ට් ක්ලාස්රූම් තියෙනවා. ඒ සමහර ඉස්කෝලේ නැති වේවත් ඇති. ඒ වගේ ඒවල අපි පාවිච්චි කරනවා මුලින්ම මොකද්ද? ICT education සඳහා පාවිච්චි කරනවා in the classroom. In the classroom. පන්තියේදී පන්තියක සම්බන්ධ වෙනවා නම් ඔයාට එතෙන්දී ප්‍රොජෙක්ට් එකක වීඩියෝ එකක් දාලා පෙන්නනවා නම් නැත්නම් ඉන්න ටීචර් මොකක් හරි ඔඩියෝ එකක් ඔයාට අහන්න සලස්සනවා නම් ෆොටෝ එකක් පෙන්නනවා නම් කම්පියුටර් එක දාලා පෙන්නනවා නම් ස්මාර්ට් බෝඩ් එකේ පෙන්නනවා නම් ඒ වගේ අවස්ථාවලට අපි පාවිච්චි කරන්නේ දැන් මම ඔයගලන්ට ටියුට් එක ෂෙයා කරලා ඔයගලන්ට උගන්වීම කරනවා. එතකොට ඒක ක්ලාස්රූම් එක ඇතුලේදී මම පාවිච්චි කරන දෙයක්. in the classroom පන්තිය තුලදී අපි ICT පාවිච්චි කරනවා අධ්‍යාපනය සඳහා. in the classroom කියලා මාතෘකාවක් මෙන්න මේ ටික ලියලා මම ෂෙයා කරන්න. දැන් මම කියවන්නම්. ඔයාලා ලියන්න in the classroom කියලා අනුමාතෘකාවක් ලියන්න. පන්තිය තුල කියලා අනුමාතෘකාවක් ලියන්න. දැන් අපි applications of education කියලා මාතෘකාවක් ලියවනේ. ඊට පස්සේ අනුමාතෘකාවක් ලියා ගන්න. number 1 කියලා දාලා. Computer and internet are used for education in the classroom. පරිගණකය සහ අන්තර්ජාලය පන්තියේ ඉගෙනීමට භාවිතා කරයි. හරිනේ. දැන් අපි දැනුත් ඒක කරනවා. එතකොට පරිගණකේ computer and internet are used for education in the classroom. දැන් අර මාතෘකාවෙත් ලියන්නේ මොකද්ද? පන්තිය තුල in the classroom. කරු දාගෙන පල්ලෙහාට ලියන්න. for presentations. දෙවෙනි එක for presentations. presentation සකස් කිරීම. සමහර ගුරුවරු PowerPoint වලින් presentations හදාගෙන ඔයගලන්ට උගන්වීම් කරනවා. දැන් මමත් ඒ වගේ තමයි ටියුට් එකක් හදාගෙන ඔයගලන්ට ඉගැන්වීම කරනවා. for presentations ඊළඟ තරුව. එකක් යට එකක් ලියාගෙන යන්න. word processing documents. words දැන් ඔයගලන්ගේ පාඩමක් තියෙනවා. words කියලා පාඩමක් ඔයගලන්ට 10 වසරේදී ඉගෙන ගන්න තියෙනවා. words ලේඛන නිර්මාණය. word processing documents. creation of images and videos. රූප සහ වීඩියෝ නිර්මාණය කිරීමට. රූප සහ වීඩියෝ නිර්මාණය කිරීමට. ඔයාලට සමහර වෙලාවට අපිට හදන්න පුළුවන් රූප සහ images. creation of images and videos. හරි ඊළඟට ලියන්න educational games. ඔයාලට educational games කරන්න පුළුවන්. අධ්‍යාපන ක්‍රීඩා භාවිතය. තව මොනවද තියෙන්නේ? තව මොනවද තියෙන්නේ කියන්න බලන්න. හිතන්න තමන් හිතන්න. කොහොමද පන්තිය තුලදී අපි භාවිතා කරන්නේ? ඔයාලට අන්තර්ජාලයෙන් තොරතුරු හොයාගන්න පුළුවන්. ඔයාලට දැන් ඕන නම් ChatGPT එකට ගිහිල්ලා ඔයා දන්නේ නැති දෙයක් සර්ච් කරලා ඔයාලට ඒ වෙලාවෙම ගන්න පුළුවන්. ඔයාලට ඒක අන්තර්ජාලය ඔස්සේ ලබා ගන්න පුළුවන් සේවාවක්. ඒක ICT වල ඔයාලට ලැබෙන සේවාවක් තමයි ඒක. කියන්නේ gathering educational information from the internet. gathering educational information from the internet. මේ ඔක්කොම ඔයාලට පන්ති කාමරය තුලදී ඔයාලට ICT පාවිච්චි කරන්න පුළුවන් අවස්ථා තමයි දැන් මම මේ කතා කරේ. අපි මාතෘකාව ලියුවා education යටතේ තියෙනවා. education යටතේ පන්තිය තුලදී ICT පාවිච්චි කරන අවස්ථා ගැන තමයි අපි මේ ගැන කතා කරේ. හරිනේ. ඊළඟට ඔයාලට
ඕනම තැනක ඉඳලා පන්ති කාමරේ නෙමෙයි ඕනම තැනක ඉඳලා ඔයාට ICT පාවිච්චි කරන්න පුළුවන්. කරලා এডুকেෂන් එක කරගෙන යන්න පුළුවන්. අපි ඊළඟ මාතෘකාව ලියමු. এডুকেෂන් කියලා ලියලා ඉරක් ගහලා anytime any place ඕනම තැනක ඕනම වෙලාවක අපිට අධ්‍යාපන වැඩ කටයුතු කරන්න පුළුවන්. දැන් ඔයා හිතන්නකෝ ඔයා ට්‍රිප් එකක් යනවා. ට්‍රිප් එකක් යන ගමන් ඔයාට ඕන නම් මොකක් හරි වීඩියෝ එකක් බල බල යන්න පුළුවන්. හරිද? නැත්තම් කොහේ හරි ගියා නම් හොටෙල් එකක ඉඳගෙන ඔයාට මේ වීඩියෝ එකක් බලන්න පුළුවන්. රෙකෝඩින් එකක් බලන්න පුළුවන්. හරි එහෙම කරන්නේ නැහැ තමයි අපේ අය. එතකොට ඔයාට විභාගයක් අත ළඟ තියෙද්දිවට මොකක් හරි ගමනක් යන්න උනා කියන. එතකොට ඔයාට ඒ යන ගමන් හරි බලාගෙන ඒක ඉගෙන ගන්න පුළුවන්. ඒ කියන්නේ ඊළඟ කියන්නේ in the classroom ඊළඟ education anytime any place කියලා මාතෘකාවල් ලියාගන්න. If you have internet connection you can study from anywhere. ඊපස්සේ ලියාගන්න අන්තර්ජාලය භාවිතයෙන් තිබේ නම් ඕනෑම තැනක සිට ඉගෙන ගත හැක. මේ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් මොනවද? ඕනම තැනක ඉඳගෙන අපිට ඉගෙන ගන්න පාවිච්චි කරන්න පුළුවන් දේ මොනවද? වෙබ්සයිට්ස් තියෙනවා. මොනවද කියන්න බං? හිතන්න බං. ඔයා දන්නවා ඊතක්සලාව කියලා. ඔයා දැන් ඉගෙන ගන්නවත් ඇති. සමහර වෙලාවට ඔයාලට පේපර්ස් ගන්න පුළුවන් ඊතක්සලාව. ඔයාලට පේපර්ස් හොයාගන්න නම් ඔයා යන්න ඊතක්සලාව කියලා Google එකේ සර්ච් කරන්න. ඊතක්සලාව. හරිද? ඊතක්සලාව කියලා ගහුවොත් ඔයාට වෙබ්සයිට් එකට යන්න පුළුවන්. තව එකක් තියෙනවා ඔයාලට IT ඉගෙන ගන්න ඕන. ඔයාලට දැන් ඔය Python දැන් ඔයා ඉගෙන ගන්නේ මොනවද? HTML දැන් ඔයගොල්ලන් පාඩම් තියෙනවනේ ඉස්සරහට ඉගෙන ගන්න. ඒ වගේ දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔයාට W3 School කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. W3 School කියලා ගහන්න Google එකේ wschool.com වෙන්න ඇති මම හිතන්නේ. W3 School පාසුට ගිහිලා සර්ච් කරලා බලන්න. ඕන අපි දැන් ගිහිලා බලමු. මම පෙන්නන්නම් ඔයාලට. ඉන්නේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හරි. Google එකේ සර්ච් කරන්න W3 Schools කියලා www.w3schools.com ෆස්ට් ලින්ක් එකට ගියාම ඔයාලට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් හම්බ වෙනවා. හරිද? ඒකේ මේ උඩින්ම තියෙනවා HTML CSS දැන් ඔයාලට තියෙනවා HTML ගැන පාඩමක් ඉගෙන ගන්න. HTML වලින් ලොකු ලකුණු ප්‍රමාණයක් ඔයාලට හම්බ වෙනවා. A level වලදී තියෙනවා Python ගැන ඉගෙන ගන්න. දැන් ඔයාලට O level වලදී මොනවද තියෙන්නේ? O level වලදී තියෙනවා මොනවද? Pascal නේ. તો Pascal උත් ඇති මේකේ. CSS මෙතනින් හැර පල්ලෙහාට ඉගෙන ගන්න ගොඩාක් තියෙනවා. ඒතර ඔයාලට සර්ටිෆිකේට් ගන්නත් පුළුවන්. ඔයාලට මේකේ එක්සර්සයිසස් තියෙනවා වෙනම දීලා. ඒවා කම්පියුටර් එකේ කරලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ එක එක එක්සර්සයිසස්. ඒතර ඔයා චුට්ටක් ගිහිල්ලා ඔයාගේ මේ තියෙන එකේ ටියුටෝරියල්ස් තියෙනවා මෙතන. HTML ගියාම ඒකේ ටියුටෝරියල්ස් බලන්න පුළුවන්. CSS කියලා දෙයක් තියෙනවා. HTML එකම පාවිච්චි කරන වෙබ් පිටු. HTML පාවිච්චි කරන්න අපි වෙබ් පිටුවක් හදාගන්නනේ. CSS පාවිච්චි කරනවා. ඔහම ඒවා දැනගෙන හිටියට කිසිම අවුලක් නැහැ. දැනගෙන ඉන්න ඕන අනිවාර්යයෙන්ම. ICT කරන ළමයෙක් විදිහට CSS වලින් අපි මොකද්ද කරන්නේ? CSS වලින් අපි කරනවා වෙබ් පිටු හැඩ ගැනීම. HTML වලින් ඔයා හිතුවොත් ඔයා අතිවාරම ගෙදරක අතිවාරම දානවා නම් ඔයා ගෙදර පේන්ට් කරගන්නේ CSS වලින්. තේරුණානේ? මේ වගේ ඉගෙන ගන්න තියෙනවා ඔයගොල්ලන්ට A level ICT කරොත්. එතකොට AI ගැන මෙතන මෙහෙම තියෙනවා data analyst ගැන තියෙනවා. මෙතනින් languages Python, SQL, Java, PHP ඔය දේවල් ගැන ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හරිද? දැන් ඔයා නිකන් නම් මේ දවස්වල ඉන්නේ නිකන් ඉන්න වෙලාවල ඕන තරම් ඇතිනේ. ගිහිල්ලා මේ ටිකක් බලලා මේ ටියුටෝරියල් එකක් බලලා ඉගෙනගෙන ඉන්න වැඩි වෙන්නේ නැහනේ. එතකොට HTML ඉගෙන ගත්තාම මෙහෙම තියෙනවා මේ තියෙන්නේ. මේවා ගැන අපිට ඉගෙන ගන්න තියෙනවා.
ඕල් වලට ඔයගලන්ට මේ දේවල් ගැන ඉගෙන ගන්න තියෙනවා. ඒකට ඒවා ඔය චුට්ටක් අධ්‍යයනය කරලා බලලා තමන් තනියෙන් ඉගෙන ගන්න පුළුවන් මේ වගේ වෙබ්සයිට් එකකින්. හරි. W3 ස්කූල් එක ලියා ගන්න. ඕන්න. මම ලියන්න දෙන්නම් වෙනම. ඊතක්සලාවත් ඔයගොල්ලෝ දන්න මෙතන ඊතක්සලාව නම් මේ දින ඊතක්සලාව වෙබ්සයිට් එක මේක ගවර්න්මන්ට් එකෙන් ඔයගොල්ලන්ට දෙන සේවාවක්. ඒ සේවාවන් යටතට ගන්න පුළුවන්. හැබැයි මේක එඩියුකේෂනල් පැත්තට බර නිසා අපි එඩියුකේෂනල් පැත්තට දාලා තමයි උගන්වන්නේ. දැන් ඔයගොල්ලන් grade 10 සිලබස් එක මෙතනින් යන්න පුළුවන්. ගියාම ඔයගොල්ලන්ගේ මොකද විෂයන් තියෙනවා. මේ දින අපේ විෂය information and communication technology. ඒකෙන් වාට ටීචර්ස් ගයිඩ් ඊට පස්සේ ටෙක්ස්ට් බුක් එක මේ පාඩමෙන් පාඩේට ක්විස් හිටන් දාලා තියෙනවා. ඔයාලට මේක කරන්න පුළුවන්. දැන් මම තුන්වෙනි පාඩම ඉවර කරලාන් තියෙන්නේ. තුන්වෙනි පාඩම එහෙම දාලා නැහැ. එතකොට තව papers මෙතනින් එහා මේ පැත්තේ තියෙනවා papers, past papers ඒවා ඔයාලට ඩවුන්ලෝඩ් කරගෙන කරන්න පුළුවන්. දැන් කවුරුත් දෙනකන් සර් කෙනෙක් දෙනකන් ඉන්න ඕනේ නැහැ. ඔයාලට අදාළ විෂය ඒ පේපර් එකක් කරන්න පුළුවන්. ඔයාලට හොයාගෙන ඕනම අවුරුද්දක papers මේකෙන් කරන්න පුළුවන්. හරිද? ඒතර ඊතක්සලාව ඒකක්. දැන් කලින් කිව්වා W3 ස්කූල්. ඒක නම් ලංකාවේ එකක් නෙමෙයි. ඒතර ඒක අන්තර්ජාලය මට්ටමින් ඔයාලට ICT ඉගෙන ගන්න තියෙන අවස්ථාවක් තමයි ඒක. තව මොනවද අපිට තියෙන්නේ? මේ වගේම තියෙනවා e-nanasala කියලා වෙබ්සයිට් එකක්. schoolnet.lk කියලා තියෙනවා. www.vidunana.edu.lk කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒ වගේ වෙබ්සයිට් කිහිපයක්ම තියෙනවා. අපි ලියාගමුකෝ. ලියන්න. You can use the following website for learning. ඔබට පහත වෙබ් අඩවි භාවිතා කර ඉගෙනීමට හැකිය. දැන් ඔයා මේව බලන් හිටියට වැඩක් නැහැ. ගිහිල්ලා නිකන් ඉන්න වෙලාවක W3 ස්කූල් එකට ගිහිල්ලා කරලා බලන්න. වැඩිපුර ටිකක් ඉගෙන ගන්න. Taman තනියෙන් වෙබ්සයිට් එකක් හදන්න Tamanට. එතකොට තමයි හොඳට ඕවා ප්‍රැක්ටිස් වෙලා ICT කියන එක ඔලුවට යන්නේ. හරිද? You can use the following website for learning. www.etaksalawa.moe.gov.lk www.etaksalawa.moe.lk ඊට පස්සේ ඊළඟ අපි කිව්වා www. මොකද්ද? w3schools.com නේ. schools.com හරිද? ඊතක්සලාව ලිව්වා. ඊට පස්සේ මේක ඊට පස්සේ තියෙනවා www.schoolsnet.lk schoolsnet මේවත් සර්ච් කරලා බලන්න. schoolnet.lk මේවලත් ඔයගලන්ගේ ඉගෙනීමට වැදගත් වෙන දේවල් ඇති. හරිද? ඊට පස්සේ තියෙනවා www.vidunana www කියන කැල ලිව්වේ නෑ. ඔය එකත් එක්ක ලියා ගන්න edu.lk මේවා ලියාගත්තට විතරක් මදි. මේවා ගිහිල්ලා ඔයා බලන්න ඕනේ ඔයාට ඉගෙන ගන්න තියෙන දේවල් මොනවද කියලා. හරිද? ඊට පස්සේ තව මොනවද? තව එකක් තියෙනවා www.nanasala
nanasara.lk. දැන් මේකෙන් මේ ටික ලියා ගන්නව කියන්නේ මේක තියෙනවා උඩින් තියෙන තව ඊට අක්ෂලාව මේක යටින් ලියන තව එකක් ඊට අක්ෂලාව MOEGO එක අපි ලිව්වනේ v.lk හරිනේ මේ com lk lk මේකත් lk තව තියෙනවා org කියලා එකක් .org හරිද මේ වලින් අදහස් වෙන්නේ එක එක ඕගනයිස් දැන් මේකෙන් කියන්නේ ලාභ නොලබන ආයතනයකට දානවා මෙන්න මේ වගේ .org කියලා com කියන්නේ අන්තර්ජාලික කියන්නේ අන්තර්ජාතික මට්ටමේ වෙබ්සයිට් එකක් නම් මේක .com කියලා තමයි ඉවර කරනවා ලංකාව ඇතුලේ වෙබ්සයිට් එකක් හදලා පබ්ලිෂ් කරොත් ඔයා ඒක .lk මේක ලංකාව ඇතුලේ තියෙන වෙබ්සයිට් එකක් මේක අන්තර්ජාතික වශයෙන් ඒ කියන්නේ ඕනම කෙනෙක්ට ඇවිල්ලා අපිට මේකෙන් තොරතුරු ගන්න පුළුවන් .com .org වගේ එකක් තිබ්බොත් එහෙම වාට මොකද්ද ඒක ලාභ නොගණන ආයතනයක තියෙන වෙබ්සයිට් එකක් නම් තමයි මෙන්න මේ වගේ දෙයකට ගන්නෙ හරිද මෙතන එතකොට මේ තියෙනවා government gov කියන government එකෙන් අපිට සපයන වෙබ්සයිට් එකක් නිසා තමයි මෙතන .gov.lk කිය දීලා තියෙන්නේ ඒ ගැනත් ඕගොල්ලෝ පොඩි අවබෝධයක් තියෙනවා දැන් මේ ටික ලියාගත්තන එකෙන් එක පිළිවෙලට දැන් මේ එකෙන් එකට ගිහිල්ලා මේකේ තියෙන්නේ මොනවද කියලා චෙක් කරලා බලන්න ඕනේ විශේෂයෙන්ම මෙන්න මේක තරුවක් දාගන්න ඕන නම් මේකේ තරු දෙකක් විතර දාගන්න ඉස්සරහින් මෙන්න මේක ගොඩාක් වැදගත් වෙබ්සයිට් එකක් ඕගොල්ලන්ට IT ගැන තවත් ඉගෙන ගන්නවා නම් ඉදිරියට මම උගන්වන්නම් HTML ඒක ගැන කිසි සැකයක් තියාගන්න එපා. එතකොට ඔයාට තව ඉගෙන ගන්න HTML විතර නෙමෙයි තව භාෂා languages තියෙනවානේ computer languages Python Pascal දැන් ඕගොල්ලන් තියෙන්නේ Pascal. ඒතකොට Python ඊට පස්සේ PHP ඒ වගේ භාෂා ගොඩක් ගැන ඔයාලට මෙන්න මේ වෙබ්සයිට් එකෙන් ඉගෙන ගන්න පුළුවන්. තරු දෙකක් විතර දාලා ඔයා ඒක චෙක් කරලා බලන්න. හරිනේ. ඒතකොට අපි දැන් මේ කතා කරේ education ඕනම තැනක anytime any place ඕනම තැනක ඉගෙන ඔයාලට මේ වලින් ඉගෙන ගන්න පුළුවන් අවස්ථා. තව අපිට පුළුවන් ඉතින් YouTube එකකිනුත් නේද? යටින් YouTube එකෙනුත් ඔයාලට ඉගෙන ගන්න ඕන තරම් අවස්ථා තියෙනවා. YouTube එකේ තියෙනවාට ඕන deep education එකේ වෙබ්සයිට් එකේ ඔයාලට වීඩියෝස් තියෙනවා. නැත්තම් තව ගත්තොත් එහෙනම් මම O level වල පන්තියක් නැතුව මම O level වලට ගණන් කරේ මේ YouTube එකේ deep education එකේ. කිසිම පන්තියකට යන්නේ නැතුව ඒතකොට YouTube එකෙන් තමයි කරේ. ඒතකොට ඔයාලට පුළුවන් ඔයාලට මේ ගිහිල්ලා YouTube එකේ තව ගොඩාක් තියෙනවා සලකින් ගන්න ඒ වගේ දේවල් වලින් ඔයාට self study එකක් කරගන්න පුළුවන්. හරිනේ. හරි. ඊළඟට අපි ලියාගමු. දැන් අපි ලිව්වා ඕනෑම තැනක ඕනෑම වෙලාවක අධ්‍යාපනය ඊළඟ එක ගුරුවරයාට ඉගැන්වීමේ උපාංගයක් ලෙස service as a teacher ඊළඟ අනුමාතෘකාව service as a teaching aid for the teacher ඉගැන්වීමේ උපාංගයක් ලෙස service as a teaching aid for the teacher දැන් අපිට ඉගැන්වීමේ උපාංගයක් විදිහට තමයි දැන් මම මේ වෙලාවේදී ඕගොල්ලන්ට මේ ICT පාවිච්චි කරන්නේ නේද කම්පියුටර් එක ඉගැන්වීමේ උපකරණයක් විදිහට මම පාවිච්චි කරනවා. ඒතකොට ස්ක්‍රීන් එක ෂෙයා කරලා මම ඕගොල්ලන්ට උගන්වනවා නේ. දැන් මම එතනින් අහන ගොඩක් දේවල් අද ඉගෙනනුවානේ. එතකොට ඉගැන්වීමේ උපාංගයක් විදිහට භාවිතා කරනවා. මම ඒක ලියන්න දෙන්නම් ස්ක්‍රීන් එක ෂෙයා කරලා.
මෙන්න මෙරිලිය ඔය ටික ලියාගන්න. කරු දාලා පල්ලහැට ලියාගන්න. තාම නම් මේ පාඩමෙන් රචනා ප්‍රශ්න ඇවිල්ලා නැහැ. හැබැයි එන්නේ නැහැ කියලා දෙයක්වත් නැහැ. කොටසක් සාමාන්‍යයෙන් කොටසක් දාන්න පුළුවන් සමහර විට. ඒ නිසා ඔයා ඒකට ලෑස්ති වෙලා ඉන්න ඕනේ. එහෙනම් ඉතින් පාඩම් කරන්න දෙයක් නැහැ. සාමාන්‍ය දැනීම ඔයා නිකන් මතක තියාගන්න. කටපාඩම් කරන්න යන්න එපා. කොයි වෙලාවකවත් ICT කියන විෂය. ICT එක්කනේ ජීවත් වෙන ළමයෙක්නේ. 2011 ඉපදිච්ච ළමයි. එතකොට ICT එක්කමයි ඔයගොල්ලෝ ෆෝන් එක්කමයි ඔයගොල්ලන්ගේ ජීවිතේ ගත කරන්නේ. නිසා මේවා කටපාඩම් කරන්නේ නැතුව තරකෙන් මතක තියාගෙන සාමාන්‍ය ජීවිතයට ඇප්ලයි කරලා මතක තියාගන්න උත්සාහ කරන්න. පාඩම රසවත් කරගන්න පාවිච්චි කරනවලු. රූප සජීවී සහ ශබ්ද භාවිතා කර පැහැදිලි කිරීම පහසු කරයි. පාඩම රසවත් කරයි. ඊට පස්සේ පරිගණකය භාවිතා කර පාඩම් සැලසුම් කර හැක. දැන් අපි කරන්නේ ඒක නේද? දැන් මම මේ ටියුට් ඔක්කොම හැදුවේ ඔයගලන්ට words වලින්. ඒක ICT අධ්‍යාපනය සඳහා භාවිතා කරන අවස්ථාවක්. අදාළ තොරතුරු ලබා ගැනීම පහසු වේ. Relevant informations can be easily obtained. Lessons can be organized using computers. හරිනේ ඒක ලියාගත්තා නේද? පස්සේ ලියා ගන්නම් කියලා ස්ක්‍රීන්ෂොට් ගන්න ලෑස්ති වෙන්න එපා. දැන් පොතේ ලියා ගන්න. හරිනේ. ඊළඟට තියෙනවා ඉගෙනුම් කළමනාකරණ පද්ධති. Learning management system. මාතෘකාව ලියා ගන්නෝ. අනුමාතෘකාව දැන් අපි 4 වෙනි අනුමාතෘකාවනේ. ඉගෙනුම් කළමනාකරණ පද්ධති. Learning management system LMS. මාතෘකාව ලියා ගන්නකො. මොනවද මේ ලර්නින් මැනේජ්මන්ට් පද්ධති කියන්නේ? LMS learning මේක මත කෙටි LMS කිව්වම ඔයා දැනගන්න ඕනේ learning management systems. ඒක දැනගෙන ඉන්න ඕනේ. දැන් ඒක දැන් දන්නවා. දැන් ආපහු ඒක මතක තියාගන්න දෙයක් නෑ. දැන් ඒක ඔයගොල්ලෝ දන්නවනේ. learning management systems. මොනවද learning management systems? උදාහරණයක් හිතන්න බලන්න. තමයි හිතන්න බලන්න. chat එකට දාන්න පුළුවන් නම්. learning management system එකට උදාහරණයක්. දැන් ඔයගොල්ලන්ගේ ඉස්සරහ උදාහරණයක් තියෙනවා. ඒක ඇතුලේ තමයි ඉන්නේ. හිතන්න බලන්න මොකක්ද? Zoom කියන්නේ ඒ වගේ learning management system එකක් නේ. Zoom කියන application එක හදලා තියෙන්නේ learning management system එකක් විදිහට. ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් විදිහට. අපි මේකෙදි ඕන අපිට මේකේ white board එක තියෙනවා use කරන්න පුළුවන්. ඊට පස්සේ document share කරන්න පුළුවන්. වීඩියෝ on කරලා දැන් මේ විදිහට ඉගෙනීම කරන්න පුළුවන්. ඒක ළමයින්ට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ දෙයකට අපි කියනවා learning management system එකක්. හොඳම උදාහරණය තමයි Zoom application එක. application කියලා ලියා ගන්න. ඒක Zoom application. ඒ වගේ තව මොනවද තියෙන උදාහරණ. තව තියෙනවා මොනවද? දාන්න බුදු උදාහරණ Microsoft ලගේ තියෙනවා මොකද්ද මේ Teams එකනේ. Microsoft ලගේ Teams කියලා එකක් තියෙනවා. අර දම්පාට ඇප් එකක් තියෙන්නේ. සර්ච් කරලා බලන්න ඕන නම් දන්නේ නැත්නම් Microsoft Teams. ඊට පස්සේ තව තියෙනවා
ඔය වගේ එක ඇප්ලිකේෂන්ස් ගොඩක් තියෙනවා. මේක තමයි මේ වෙලාවේ තුලදී ජනප්‍රියම එක. මේ වෙලාවේ තුලදී මේක තමයි ජනප්‍රිය. Teams කියන්නේ මේ Zoom හා සමාන ඇප්ලිකේෂන් එකක්. Teams එක ෆ්‍රී. හැබැයි ඒක ජනප්‍රිය වෙලා නැහැ. ඉදන්නේ මන් දන්නේ. හේතුව Teams එක ෆ්‍රී ඇප්ලිකේෂන්. දැන් Zoom එකට අපි මාසෙකට සැරයක් යම්කිසි මුදලක් ගෙවන්න ඕන. Teams එකට එහෙම ගෙවන්න අවශ්‍ය නැති දෙයක්. ඒකිනුත් මේ වගේම සම්බන්ධ වෙලා ළමයිට සම්බන්ධ පන්ති පවත්වන ලංකාවේ ඇතුලේ Zoom ජනප්‍රියයි. Teams එක අපේ ලෝක රටවල් වල ගොඩක් රටවල් වල පාවිච්චි කරන්නේ Teams. හරිනේ. මේ ඔක්කොම learning management system. ඉගෙනුම් කළමනාකරණ පද්ධති LMS. LMS. හිතර දෙපාරක් තුන් පාරක් තනියෙන් හිතන්න. මං කිව්වට වැඩක් නෑ. ඔයා තනියෙන් හිතන්න learning management system LMS. උදාහරණ තමයි Zoom. ඒකේ මොනවද තියෙන්නේ? Zoom මේ වගේ learning management system එකට තියෙන දේවල් මොනවද? මේක මේකේ දොර මේ උදාහරණයක් විතරයි කිව්වේ. තව උදාහරණ අපිට දාන්න පුළුවන් තව දේවල් තියෙනවා. හරිද? හරි. ප්‍රශ්න ඇසීම, පිළිතුරු දීම ළමයින්ට පුළුවන් මොනවද? පැවරුම් අප්ලෝඩ් කරන්න පුළුවන්. ඔයාලට පුළුවන් පැවරුමක් මන් දුන්නොත් එහෙම ඒක අප්ලෝඩ් කරන්න. ඕනෑම වෙලාවක ඉගෙන ගන්න පුළුවන්. ප්‍රශ්න ඇසීම සහ පිළිතුරු ලබා දෙන්න පුළුවන්. වීඩියෝ මගින් ක්‍රියාකාරකම් වල සහභාගී වීම. මාපියන්ට දරුවන්ට ප්‍රගතිය නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් ඔයාලට ටෙස්ට් එකක් තිබ්බම ඔන්ලයින් ටෙස්ට් එකක් තිබ්බම ඒකේ ලකුණු ඒ වෙලාවෙම හම්බෙනවා. මේ වගේ ඔයාලට ප්‍රගතිය නිරීක්ෂණය කරන්න පුළුවන්. මෙන්න මේ ටික ලියා ගන්නකො. LMS යනු අධ්‍යාපන පද්ධතියක් වන අතර එය අන්තර්ජාලය හරහා ප්‍රවේශ විය හැකිය. හරිනේ. දැන් ඔයත් එහෙම තමයි ප්‍රවේශ වෙලා ඉන්නේ. ගුරුවරුන්ට සහ සිසුන්ට විවිධ සේවා ලබා ගත හැක. දැන් ඕගොල්ලන්ට මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. දැන් ඕගොල්ලන්ට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න බෑ. මේ විදිහට විවිධ සේවාවන් බෙදලා ගිහිලා තියෙනවා. ඒ ටික ලියා ගන්න. ගුරුවරුන්ට සහ සිසුන්ට විවිධ සේවා ලබා ගත හැක. සිසුන්ට මොනවද හම්බෙන්නේ? ඕනෑම වෙලාවක ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. දැන් රෙකෝඩින් එක ඕනනම් බලන්න පුළුවන්. එතකොට ඒ වගේ ඕනම වෙලාවක බලන්න පුළුවන්. පැවරුම් අප්ලෝඩ් කරන්න පුළුවන්. අප්ලෝඩින් assignment. ඒ ටික ලියා ගන්න. සිසුන් සඳහා කියලා ලියලා ලියා ගන්න යටින් යටට. කඩපාඩම් කිරීමක් නෙමෙයි කරන්න ඕනේ. ප්‍රශ්න ඇසීම සහ පිළිතුරු ලබා ගැනීම. මේ ටිකත් ලියා ගන්න. ඔය ඔක්කොම ටික ලියා ගන්න. ඊට පස්සේ පාස for school management. ඔය ටිකත් ලියා ගන්න. ඉස්කෝලවලට නැත්නම් ගුරුවරුන්ට පුළුවන් adding learning materials. ඉගෙනුම් ද්‍රව්‍ය එක් කරන්න පුළුවන්. දැන් ඔයගේ ටියුට්ස් යවන්න පුළුවන්. ටියුට් ෂෙයා කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් ෂෙයා කරන්න පුළුවන්. තොරතුරු යාවත් කාලින කිරීම. maintaining updated information. ක්‍රියාකාරකම් පාලනය හා ප්‍රතිඵල ප්‍රකාශ කිරීම. වගේ දේවල් ලියා ගන්න. හරිනේ. ඔය තුනක් වගේ ලියා ගත්තම ඇති. ඊමේල් තොරතුරු හෝ මාරු කිරීම, ප්‍රශ්න ඇවීම ඔය වගේ දේවල් කියන්න පුළුවන්. සෑම කෙනෙකුටම උසස් අධ්‍යාපනය ඕනම කෙනෙක්ට උසස් අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්. ඊළඟ අනුමාතෘකාව දාන්න ඕක.
දැන් ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලයකට ගියාට පස්සේ ඔයගොල්ලන්ගේ විශ්වවිද්‍යාලය තුනෙන් එකක් වගේ දැන් වර්තමානයේදී කරන්නේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ. ඔන්ලයින් වලින් තමයි ගොඩාක් වර්තමානයේදී ඔයගොල්ලන්ට ඉගෙන ගන්න වෙන්නේ. ඒක දැන් ඔය ඔයාලට මෙහි ඉඳලා ඕන පිටරට විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න පුළුවන් ඔන්ලයින් හරහා. අඩු වේදමකින් ඉගෙන ගන්න පුළුවන් ওই ටික ලියාගෙන යන්න. ඔන්ලයින් ඩිස්ටන්ස් ලර්නින් ලෙස හැඳින්වේ. ඩිස්ටන්ස් ලර්නින්. දැන් ඕගොල්ලෝ කරන්නේ ඒක. ලියා ගන්නකො. හරිද? හරිද? ඇහෙනව නේද මේක? මොකක් හරි ඇහෙන්නේ නැති ප්‍රශ්නයක් තියනවද කාට හරි? මොකක් හරි එහෙම ප්‍රශ්නයක් තිබ්බොත් මැසේජ් එකක් දාන්න ඕනේ. ඇහෙන්නේ නැද්ද තෙනුජි? චේතිය ඇහෙන්නේ නැද්ද? හරි ඇහෙනවනේ. හරි. මේක ඔයගොල්ලෝ දන්නවනේ ඉතින්. ඔයාලට මේක අමුතුවෙන් ලියා ගන්න ඕනේ නැහැ. ඩිස්ටන්ස් ලර්නින් ලක්ෂණ කියලා ලියා ගන්න ඕනේ ඒක. ඔයගොල්ලෝ ඒක ඕනේ නැහැ නේ. හරි ඒ ටික තමයි උඩින් ආපහු ලියුවේ. ඒක ආපහු ලියන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඔයාලට හෙල්ත් ඒ කියන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රය සඳහා ICT භාවිතා කරන්න පුළුවන්. සෞඛ්‍ය ශාස්ත්‍රය සඳහා. ඒක ගොඩක් දැන් තාම නෑ. ගොඩක් අය හිතාගෙන ඉන්නවා IT ආවම මෙඩිකල් ඒ කියන්නේ ඩොක්ටර්ස්ලාගේ වෘත්තීන් වලට මුකුත් වෙන්නේ නෑ කියකි. තව ඉදිරියේදී AI වර්ධනය වෙලා ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක ඩොක්ටර්ස්ලාගේ වෘත්තීන් වලට මුකුත් බලපෑමක් වෙන්නේ නෑ කියලා ගොඩක් අයගේ මතයක් තියෙනවා. හැබැයි දැන් වර්තමානයේ වෙද්දී ලෝකේ වෙන එක රටවල් වල රොබෝස්ලා යූස් කරලා සත්කම් වගේ දේවල් කරන්න පෙළඹිලා තියෙනවා. දැන් ඕගොල්ලන්ගේ මොකද්ද සාමාන්‍ය මිනිස්සෙක් ගැතින් සත්කමක් කරද්දී වෙන්න පුළුවන් අඩුපාඩු 99%ක් වළක්ව ගන්න පුළුවන් රොබෝ කෙනෙක්ගේ ඒ වගේ සත්කමක් කරන්න ගත්තොත්. එන්නේ ඒ වගේ දේවල් වලට දැන් වර්තමානයේදී ICT පාවිච්චි කරන්න පටන් අරගෙන තියෙනවා. තව අවුරුදු 10ක් 15ක් යද්දි මේ ලෝකෙ දියුණු වෙලා AI එක්ක මේ දේවල් සම්පූර්ණයෙන් රොබෝස්ලා කරන මට්ටමට එන්නත් පුළුවන්. ඒක තව මොනවද? රෝග හඳුනා ගැනීමට අපිට ICT පාවිච්චි කරන්න පුළුවන්. දැන් ඔයාගේ රෝග ලක්ෂණ ටික ඔයා නිකන් හිතන්න ChatGPT එකට දුන්නොත් රෝග ලක්ෂණ ටික ඔයා දෙනවා ChatGPT එකට. එයා ගෙස් කරලා කියනවා. දැන් මම මේ කියන්නේ නිකන් උදාහරණයක්. ඔය ඊට වැඩිය දියුණු තාක්ෂණය භාවිතා කරනවා මේ දැන් වර්තමානයේ රෝහල් වලදී. එතකොට ඔයාට ඩොක්ටර් කෙනෙක් නැතුව ඔයාගේ රෝගය ගෙස් කරලා ඒකට ප්‍රතිකාරات අපිට තව වර්තමානයේදී ගන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ රෝගයට අදාළ ප්‍රතිකාර ටිකත් එයාම කම්පියුටර් එකම අපිට කියනවා. හරිද? එතකොට ඒකත් උසස් තාක්ෂණයේ යාන්ත්‍ර භාවිතා කරයි. යන්ත්‍ර තියෙනවා භාවිතා කරන. උදාහරණයක් විදිහට ඔයා නිකන් දීලා බලන්න ChatGPT එකට ඔයා කියයි ඔයාට තියෙන ලෙඩේ සහ ඒකට ගන්න පුළුවන් ප්‍රතිකාර කර ChatGPT කියන්නේ ඒකෙන් අරගෙන ප්‍රතිකාර ගන්න යන්න එපා. මම නිකන් උදාහරණයක් විදිහට කිව්වේ
ඒ වගේ යන්ත්‍ර ලෝකෙ දැන් වර්තමානයේ බිහිවිලා තියෙනවා. ලංකාවේ තාම ඒ වගේ ලොකු තාක්ෂණයේ හෙල්ලි ගියේ නැතුණාට ලෝක ගොඩක් රටවල් ඒ වගේ දේවල් භාවිතා කරනවා. හරිද? ඊට පස්සේ තව අපේ ඇඟේ එක්ස්රේ ලබා ගන්න. එතකොට ඒ වගේ දේවල් වලට මේ ICT තමයි පාවිච්චි කරන්නේ. සමහර අවස්ථාවලදී පාවිච්චි කරනවා MRI යන්ත්‍ර අහලා ඇතිනේ. දුරස්ථ වෛද්‍ය සේවාවන් වාට ලබා ගන්න පුළුවන්. දැන් මේ විදිහට දැන් ඔන්ලයින් ක්ලාස් එකක ඔයායි දුරස්ථ අධ්‍යාපනය නියැලෙනවා වගේම ඔයාට ඔයා පිටරට ඉන්න ડોක්ටර් කෙනෙක් channel කරලා ඔයාට ඔන්ලයින් යත් එක්ක වීඩියෝ කොන්ෆරන්ස් එකකින් හරි මොකක් හරි කෝල් එකකින් හරි ඔයාට සම්බන්ධ වෙලා ඔයාට යාගෙන් ඔයාගේ ලෙඩේට දුරස්ථව ඉඳගෙන ඩිස්ටන්ස් මෙඩිසින් ඒක කියනවා අපි ටෙලිමෙඩිසින් කියලා. ටෙලිමෙඩිසින් කියලා හඳුන්වනවා දුරස්ථ වෛද්‍ය සේවාවන් වලට. ටෙලිමෙඩිසින් මේ නම මතක තියාගන්න ඕනේ. ටෙලිමෙඩිසින්. ඔයා දැන් කවදා හරි ડોක්ටර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් පන්තියේ ඉන්නවනම් කවදා හරි ඔයා උසස් පෙළ කරලා බයෝ කරලා ඔයා මෙඩිසින් වලට ගිහලා ડોක්ටර් කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාට පුළුවන් ටෙලිමෙඩිසින් පටන් ගන්න නේද? ඔයාට පුළුවන් ඔයාගේ කම්පියුටර් එකෙන් ඔයා මොකක් හරි වෙබ්සයිට් එකක් හරි හදලා මොකක් හරි නැත්නම් තියෙන එකකට හරි රෙජිස්ටර් වෙලා ඔයාට පිටරට අයව තමන්ගේ අපොයින්ට්මන්ට් දාගෙන ඔයාගේ channel කරන්න පුළුවන් ડોක්ටර්ස් ලව. එතකොට ඒ විදිහට ඔයාට පුළුවන් දුරස්ථව ඉඳගෙන ඔයාගේ වෛද්‍ය සේවාව ලබා ගන්න. ඒකට අපි කියනවා ටෙලිමෙඩිසින් කියලා. ඒත් අපි පළවෙනියට කිව්වා මොකද්ද? පළවෙනියට කිව්වා මොකද්ද? රෝග හඳුනා ගැනීමට භාවිතා කරනවා. මේක කිව්වා රෝග හඳුනා ගැනීමට භාවිතා කරනවා. තාම ලියන්න දුන්නේ නැහැ මොකුත්. අහගන්න. රෝග හඳුනා ගැනීමට භාවිතා කරනවා. use to ICT in ඒක. ඊට පස්සේ කියන එක ගැන අපි විස්තරයක් ලියමු. රෝග හඳුනා ගැනීමට භාවිතා කරන්නේ කොහොමද? එක්ස්රේ ගන්න පුළුවන්. එතකොට තව මොනවද? MIR යන්ත්‍ර හරහා අපේ ඇඟේ ඡායාරූප ගන්නවා. ඊට පස්සේ තව විවිධ දේවල් වලට EEG නැත්නම් හෘද පරීක්ෂණ යන්ත්‍ර, කාඩිනලොජි ස්ක්‍රීන් මැෂින් ඔය වගේ දේවල් ගැන ECG ගන්නවා. ඔයවට ඔක්කොටම පාවිච්චි කරනවා. අහලා තියෙනවනේ ECG කියලා. ECG ඔන්න වගේ දේවල් වලට ඔක්කොටම පාවිච්චි කරන්නේ මේ ICT. ඒතර පළවෙනි එක තමයි රෝග හඳුනා ගැනීමට. ඊළඟ තමයි ටෙලිමෙඩිසින්. ටෙලිමෙඩිසින් කියන එක හොඳ වචන හොඳට මතක තියෙන්න ඕනේ. ඒ කියන්නේ දුරස්ථ වෛද්‍ය සේවාවන් ලබා ගන්න අපි පාවිච්චි කරනවා. හරිද? සමහර වෙලාවට දැන් ලෝකේ සමහර දේවල් තියෙනවා වෛද්‍යවරයා මෙහි ඉඳලා ඔයා දැන් මේ වගේ කියන්නකෝ වෛද්‍යවරයා මෙහි ඉඳලා ශල්‍ය කර්මය කරනවා. මොකක් හරි කැමරාවක් දාගෙන 3D මේවා දාගෙන වෛද්‍ය ශල්‍ය කර්මය මේ රටේ ඉඳලා වෛද්‍ය කරද්දී අර එහි මැෂින් වලින් ඇත්තටම මිනිස්සයාගේ ශල්‍ය කර්මය වෙනවා. අන්න ඒ විදිහට දැන් ලෝකේ දියුණු වෙලා තියෙන. ඒකට කියන අපි ටෙලි සර්ජරි කියලා. ටෙලි සර්ජරි. දුරස්ථ සර්ජරි. ශල්‍ය කර්ම. මේවා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. හරිනේ. අපි ඒ ටික ගැන පොඩ්ඩක් ලියාගමු නේද? පැහැදිලි කරලා. ටියුට් එකේ තිබ්බල කමක් නැහැ. ඔයා මේක පොතේ ලියද්දි තමයි ඔයගොල්ලෝ ඔලුවට යන්නේ. ඒ නිසා හොඳට මේ ටික ලියා ගන්න. මාතෘකාව ලියාගෙන මේක මාතෘකාව ලියාගත්තනේ දැන්. මොකද්ද කියන්නේ මේ? නවීන උපකරණ සහ පරිසරගණක පද්ධති භාවිතයෙන් වෛද්‍ය සේවාවන් වේගවත් නිවැරදිව ලබා ගැනීමට හැකිය. ඔය ටිකනේ. දැන් මම ඒ ටික තමයි කිව්වේ. වෛද්‍ය සහ හෙදියන් පුහුණු කිරීම සඳහා නවීන තාක්ෂණය භාවිතා කරනවා. ඉස්සර නම් ඇත්තටම මිනිස්සෙක් කපල වගේ තමයි පුහුණු කරේ. දැන් වර්තමානයේ ලංකාවේදීත් මම හිතන්නේ මේ විදිහට තමයි වෙන්නේ. හැබැයි ලෝකේ දැන් ඒවත් තාක්ෂණික මෙවලම් භාවිතා කරලා කරනවා. modern technology. number 1 කියලා ලියන්න රෝග හඳුනා ගැනීමට ICT භාවිතය. රෝග හඳුනා ගැනීමට ICT භාවිතය. මේක ලියා ගන්න ඕ මාතෘකාව.
number 1 කියලා දාන්න. number 1. උදාහරණ කියලා ලියන්න. පළවෙනි උදාහරණේ CAT යන්ත්‍ර. CAT යන්ත්‍ර මොකද ඒ කියන්නේ? computerized Excel tomography. මෙම යන්ත්‍ර භාවිතයේ මගින් ශරීරයේ අභ්‍යන්තර කොටස් වල ත්‍රිමාන රූප ලබාගත හැකිය. අභ්‍යන්තර කොටස ත්‍රිමාන රූප ලබා ගන්න පුළුවන්. මේ විදිහටම ලියාගෙන යන්න. මෙම රූප භාවිතා කර වෛද්‍යවරුන් රෝග නිවැරදිව හඳුනා ගැනීමට හැකිය. These images help doctors to ඔය ලියාගෙන යන්නකො. මේවා ගැන ලොකුවට අවබෝධයක් තියෙන්න ඕනේ. සරලව දැනගෙන ඉන්න ඕනේ මේ සඳහා භාවිතා කරන්න පුළුවන් කියන එක ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ. ඊට පස්සේ අපි ලියමු ඒ ටික ලියාගෙන MRI යන්ත්‍ර. MRI යන්ත්‍ර වලින් අපි මොනවද කරන්නේ? ඒකෙත් රේඩියෝ තරංග භාවිත කර ශරීරයේ අභ්‍යන්තර රූප නිර්මාණය කරයි. රේඩියෝ තරංග, රේඩියෝ වේව්ස් පාවිච්චි කරනවා. අභ්‍යන්තර ශරීරයේ රූප නිර්මාණය කරන්නේ. ඒ වලින් මෙය විශේෂයෙන් මෘදු පටක පරීක්ෂා කිරීමට ඉතා ප්‍රයෝජනවත් වේ. ඒව ඔන්නේ අරගෙන ලියන්නකො. මේ පළවෙනි වාක්‍ය විතරක් ලියුවම ඇති. This machine use strong magnetic field and චුම්බක ශේෂ්ත්‍ර සහ රේඩියෝ තරංග radio waves to create images of internal ඔය ලියා ගන්නකො. දාලා අදහසක් තියෙන්න ඕනේ මේ යන්ත්‍ර වලින් මොකක්ද කරන්නේ කියලා. CAT යන්ත්‍ර වලින් අපි වෙන්නේ මොකද්ද? 3D රූප ලබා ගන්නවා. MRI යන්ත්‍ර වලින් radio waves නැත්නම් චුම්බක තරංග magnetic fields ශේෂ්ත්‍ර භාවිතා කරලා අභ්‍යන්තර රූප ලබා ගන්නවා. හරිනේ. ඊළඟ එක ECG යන්ත්‍රය. ECG මේක මොකටද භාවිතා කරන්නේ? හෘදේ ක්‍රියාකාරීත්වය මැනීමට භාවිතා කරයි. ඒක විතරක් ලියාගත්තම ඇති. අනිත් ඒවා ඔයගොල්ලන්ගෙන් අහන්නේ නැහැ. මොකද්ද කියලා දේ දැනගෙන ඉන්න ඕනේ. මොකද ඔයාගෙන් MCQ එකක් ඇහුවොත් මේක මොකටද පාවිච්චි කරන්නේ කියලා ඔයා දැනගෙන ඉන්න ඕනේ. ECG එක මොකද්ද භාවිතා කරන්නේ? හෘදේ ක්‍රියාකාරීත්වය මැනීමට. දැන් අපි තුනක් කතා කරා. This machine is used to measure the activities of the heart. හරිනේ. හෘද පරීක්ෂණ යන්ත්‍ර. ඔය ටිකත් ලියන්න. පළවෙනි වාක්‍ය ලිව්වම ඇති. මෙම යන්ත්‍රය හෘදයේ චලනයන් සහ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කරයි. This machine monitors the movements and functions of the heart. මේවා මොනවද අපි ICT සෞඛ්‍ය ශාස්ත්‍රයේ භාවිතා කරන අවස්ථා නේද? ICT සෞඛ්‍ය ශාස්ත්‍රයේ භාවිතා කරන අවස්ථා. දැන් ඔයා ටියුට් එකේ තව ගොඩාක් දාලා තියෙනවා. ඔයා ටියුට් එක කියව ගන්න ඕනේ. දැන් ওই 3ක් 4ක් වගේ දැනගත්තම ඇති. හරිද?
ටියුට් එක කියෝගෙනවා මතක තියාගන්න ඕනේ 3ක් 4ක් මතක තියාගන්න. මොකද අදිස්සි හරි ලියන්න වුණොත් එහෙම විභාගෙදී ලියන්නවා දැනගෙන ඉන්න ඕන නිසා. හරිනේ. තවද රුධිර පීඩන මිනුම් යන්ත්‍ර, රුධිර සීනි මිනුම් යන්ත්‍ර ඔය ඔක්කොම ICP පාවිච්චි කරන අවස්ථා. EEG කියන්නේ මෙම යන්ත්‍රයේ මොළයේ ක්‍රියාකාරීත්වය භාවිතා කරනවා. මොළයේ ක්‍රියාකාරීත්වය අපිට භාවිතා කරන්නේ EEG. ECG ගත්තේ හෘදේ. අන්න එහෙම මතක තියාගන්න ඕනේ. කෙටි දල සටහනක් ඔය ඔළුවේ තියෙන්න ඕනේ. EEG ගන්නේ මොළයේ, ECG ගත්තේ හෘදේ. එතකොට තව MIR යන්ත්‍ර කියන මොනවද ඒකෙන් කරේ? අභ්‍යන්තර චුම්බක ක්ෂේත්‍ර භාවිතා කරලා අභ්‍යන්තර ශරීරයේ අභ්‍යන්තර රූප ගත්තා. ඊට පස්සේ තව 3D රූප ගත්තා CAT යන්ත්‍ර වලින්. ඔන්න වගේ දේවල් ගැන දල අවබෝධයක් තියෙන්න ඕනේ. අපි දැන් ටිකක් කරගෙන ගියා. දැන් සම්බන්ධ වුණ අය රෙකෝඩින් එකේ මුල් ටික බලා ගන්න. එතනදි කියන්නේ කොච්චර පිටු ගානක් ලියලා තියෙනවද කියලා දැන් මේ වෙද්දි. මෙතෙන් වෙනකන් කොච්චර පිටු ගානක් අපි ලිව්වද අද? ටුටක් කියන්නේ. CR පිටු කීයක් වගේ ලිව්වද? CR පිටු 4ක්ද? ඔව් පිටු 4ක් වගේ ගියාලු. එතකොට පිටු 4ක් වගේ ඉඳ තියාගෙන දැන් ඉඳලා මේ ටික ලියා ගන්න. අපි දැන් මේක ගැන කතා කරගෙන ආවේ. හරි ඊළඟ දෙවෙනි අනුමාත්‍රිකාව දාන්න දුරස්ත වෛද්‍ය සේවා ටෙලිමෙඩිසින්. දැන් මම මේ ගැන කියලා දුන්නා. දුරස්ත වෛද්‍ය සේවාවන් ගැන මම ඔයාලට කියලා දුන්නා. ටෙලිමෙඩිසින් යටතේ අපි ඉගෙන ගන්නවා ටෙලි සර්ජරි වගේ විවිධ සේවාවන් ගැන ඉගෙන ගන්නවා. ඊළඟ දෙවෙනි සේවාව මොකද්ද? ටෙලි මෙඩිසින්. සිංහල මීඩියම් අයත් ඉංග්‍රීසි මීඩියම් නම ලියා ගන්න. මේ ටෙලි මෙඩිසින් කියන නම ගොඩාක් වැදගත් නමක්. හරිනේ. හදිසි දුරස්ත වෛද්‍ය සේවා උදාහරණ දාගෙන යන්න. හදිසි දුරස්ත වෛද්‍ය සේවා. ඒවා යටතේ තියෙන ඒවා ලියන්න ඕනේ ආ ටියුට් එක කියෝ ගන්න ගෙදරදී හොඳට. දුරස්ත ස්ථානයක සිට වෛද්‍ය උපදෙස් ලබා ගන්න හදිසි දුරස්ත සේවා වෛද්‍ය සේවා පාවිච්චි කරනවාට ගෙදර ඉඳලා ડોක්ටර් කෙනෙක්ට කෝල් කරලා හරි channel කරලා හරි ඔයාලට වෛද්‍ය සේවාවන් ලබා ගන්න පුළුවන්. නිවසේ සිට සෞඛ්‍ය නිරීක්ෂණය. රෝගියා නිවසේ සිට පද්ධති මගින් නිරීක්ෂණය කරනවා. සමහර විට කැමරාවක් දාලා ඒ වගේ දේවල් වලට නිරීක්ෂණය කරනවා. දුරස්ත වෛද්‍ය උපදේශනය. මේකේ මම ඉංග්‍රීසි මීඩියම් එක දාලා නැද්ද? උදාහරණේ. ඔයාලා මේ ඉංග්‍රීසි අය මෙන්න මේක ලියගෙන providing imaging medical ලියගන්න. ඉංග්‍රීසි මීඩියම් අය තරු දාගෙන ඔය වාක්‍ය ලියාගෙන යන පොඩි වාක්‍යයක් නේ තියෙන්නේ. Providing the emergency medicine advice from the remote location. Monitoring a person from home using systems. ඊළඟ දුරස්ත වෛද්‍ය උපදේශනය. මොකද ලියාගෙන දුරස්ත ශල්‍ය කර්ම ටෙලි සර්ජරි. දැන් මම කියලා දුන්නා ටෙලි සර්ජරි එකක් කොහොමද කරන්නේ කියලා දලවනේ. ඒ ගැන අවබෝධයක් තියෙන්න ඕන ICT ඉගෙන ගන්න ළමයෙක් විදිහට.
වෛද්‍ය දුරස්ථ වෛද්‍ය පුහුණුව providing medical training remotely දුරස්ථ වෛද්‍ය පුහුණුව providing medical training remotely හරිනේ හරි බෝඩට එන්න ඕනේ නැහැ හොමව කරගෙන යන්න ඉස්සරහට ඊළඟ මාතෘකාව දැන් අපි කතා කරා මොනවද කතා කරේ e-government සේවාවන් ගැන කතා කරා ඊට පස්සේ education වලට ICT භාවිතා කරන අවස්ථා ගැන වෙනම කතා කරා ඊට පස්සේ කතා කරා health සෞඛ්‍ය ශාස්ත්‍රයට අපි භාවිතා කරන අවස්ථා ගැන දැන් අපි කතා කරනවා agricultural industry එක කියන්නේ කෘෂිකාර්මික ශාස්ත්‍රයට ICT භාවිතා කරන අවස්ථා ගැන හතරවෙනි මාතෘකාව දාගන්න කෘෂිකාර්මික ශාස්ත්‍රයේ ICT භාවිතය මේ ගැන පොඩි අවබෝධයක් තිබ්බනම් ඔයාට ඇති ලොකුට ගැඹුරට අවබෝධයක් ඕනේ නැහැ ටියුට් එක කියව ගන්න හරිනේ මාතෘකාව දාගත්තා වර්තමානයේ ශාස්ත්‍රයේ වැඩ කරන ගොවීන් කාර්ය පහසු කරන ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිතා කරනවා දැන් ඉස්සර ඔයා දැකලා ඇති ඉස්සර ගොයම් කපද්දී ගොයම් කැපුවේ එතකොට වගා කරේ ඔක්කොම කරේ අතින් දැක ඇති භාවිතා කරලා එතකොට මිනිස්සු ගොඩක් එකතු වෙලා දැන් ඔයා කර දකිනවා ගොයම් කපන්නේ මොනවද සුනාමි කියලා යන්ත්‍ර වලින් තමයි විවිධ යන්ත්‍ර තියෙනවා එක එක දේවල් වලට භාවිතා කරන්නේ ඒ වගේ යන්ත්‍ර භාවිතා කරලා තමයි දැන් කෘෂි කාර්මික කටයුතු කරගෙන යන්නේ මිනිස්සු එතකොට තව මොනවද අපිට ගන්න පුළුවන් ඇග්‍රිකල්චර් මොනවද කාලගුණික දත්ත කාලගුණික උපකරණ අපිට ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා වගා කරන්න ඕන මොන කාලෙද වැහි කාලේ වගා කරලා හරියනවද නැත්නම් ඔයා මොන කාලෙද වගා කරන්න ඕනේ කියලා ඔයාට අවබෝධයක් ගන්න පුළුවන් මේ කාලගුණික දත්ත වලින්. ඒක කාලගුණික දත්ත අපිට ලබා ගන්න පුළුවන් කොහෙන්ද ICT. ඒ කියන්නේ ඒවා විවිධ උපකරණ තියෙනවා ඒ වලින් අපි ගන්න දත්ත වලින් තමයි දැන් ඔයාලට කිව්ව හැකිනේ තව දවස් 10ක් ඇතුළත මේ ප්‍රදේශයේ වර්ෂාපතනය කොහොමද කියලා කියනවනේ කාලගුණක විද්‍යා දෙපාර්තමේන්තුවේ ඒ දත්ත අනුව අපිට වගා කරනවද නැද්ද යන්න තීරණය කරන්න පුළුවන් මේ ICT agricultural industry එකට ෆීල්ඩ් එකට පාවිච්චි කරන නිසා ඊට පස්සේ තව භාවිතා කරනවා ස්වයංක්‍රීය කෘමි පාලන උපකරණ ඉස්සර නම් සත්තු වෙනවට අපි වළක්වන්නේ මොනවද පඹය හදනවා දිය හොල්මන හදනවා අන්න ඒ වගේ දේවල්නේ දැන් කෘෂි කෘමි පාලන උපකරණ කියලා වෙනම හදලා තියෙනවා එතකොට ඒවා automatic insect control devices හදලා තියෙනවා ටියුට් එක බලා ගන්න ටියුට් එක තියන අය ටියුට් එක බලා ගන්න හරිද දැන් මම ටියුට් එක බලාගෙන තමයි මේ කතා කරන්නේ එතකොට තව මොනවද බිඳු ජල සෙවන පද්ධති ඔය වගේ ඩ්‍රිප් එක එක පද්ධති තියෙනවා ශේෂ්ත්‍ර තත්ත්ව මිනුම් උපකරණ ඔය වගේ දේවල් රොබෝ යන්ත්‍ර භාවිතා කරලා පැල වගාව කරගෙන යන්න පුළුවන් වගා කරන්නත් පුළුවන් ඔයාලා කරලා ඇති පිටරටවල එහෙම පිළිවෙලට රොබෝස්ලා භාවිතා කරලා පැල හිටවනවා සහ වගාව පළදාව කපා ගන්න. ඒ වගේ දේවල් වලට රොබෝස්ලා භාවිතා කරන්න පුළුවන්. ඒවා ICT මේ ශාස්ත්‍රයේ මොකද්ද? ඇග්‍රිකල්චරල් ෆීල්ඩ් එකේ භාවිතා කරන අවස්ථාවන් තමයි මේ කියන්නේ. ග්‍රීන් හවුස් තියෙන ඔන්න වගේ දේවල් වලට භාවිතා කරන්න පුළුවන් ICT. අපි ගැන පොඩ්ඩක් ලියාගමු.
උදාහරණ කියලා ලියලා මෙතනින් පල්ලෙහාට තියෙන ටික මුකුත් මේ උදාහරණ ටික විතරක් ලියාගත්තම ඇති. මෙන්න මේ ටික. ඕක ලියාගත්තම ඇති. අහුවත් ලියන්න දැනගෙන ඉන්න ඕනේ. මේවා විස්තර කරලා ලියන්න කියන්නේ නැහැ. ඔන්න MCQ එකක් අහයි. මේ අතරින් ඇග්‍රිකල්චරල් ෆීල්ඩ් එකේ භාවිතා කරන අවස්ථාවක් මොකක්ද? ඒක ඔයා දැනගෙන ඉන්න ඕනේ. අවස්ථා කීපයක්. කාලගුණ උපකරණ. හරිනේ. ඒකෙන් වර්ෂාපතන විතර නෙමෙයි සුළං දිශාව කාලගුණ වෙනස් වීම මේ වගේ දේවල් ගැන අවබෝධයක් ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ ස්වයංක්‍රීය භූමි පාලන උපකරණ. ලියාගන්න ක්ෂේත්‍ර තත්ත්ව මිනුම් උපකරණ. field condition measuring devices. ක්ෂේත්‍ර තත්ත්ව මිනුම් උපකරණ. ඔය උදාහරණ නිල් පාටින් දාලා තියෙනක විතරක් ලිව්වම ඇති. තරු දාලා පල්ලෙහාට ලියන්න. ICT භාවිතා කරන අවස්ථාව ගෙදරදී ටියුට් එක කියව ගන්න. හොඳට ටියුට් එක දෙපාරක් තුන් පාරක් කිව්වනම් මේ කියව ගත්තනම් මේවා මතක හිටිනවා. හරිනේ. බිඳු ජල සෙචල පද්ධතිය ඔයවත් ලියා ගන්නකො. ස්වයංක්‍රීය ගසී ඉවත් කිරීමේ යන්ත්‍ර ඔටෝමැටික් ෆීඩ් රිමූවර්. ගසීක තියෙන මම දන්නේ නැහැ හරියට සිංහල වචනේ. හරිනේ. දැන් පහක් ලිව්වනේ. ඔය වගේ පහක් මතක තියාගත්තා නම් ඇති. මොන ශේෂ්ත්‍රයේද? ඇග්‍රිකල්චරල් ෆීල්ඩ් එකේ කොයි වගේ තැන්වලද මේ ICT භාවිතා වෙන්නේ? තව එකක් ලියාගන්න. රොබෝ තාක්ෂණයෙන් පැල වගා යන්ත්‍ර. මේ දෙකම ලියාගන්න. රොබෝ භාවිතා කර අස්වනු නෙවීම. මේ දෙක ලිව්වත් විභාගදී ලකුණු හම්බ වෙනවා අනිවාර්යෙන්. ඔය ලේසියෙන් මතක තියාගන්න පුළුවන් ඒවානේ. හරිනේ. ලියාගත්තද? ස්ක්‍රීන් එක ෂෙයා එක අයින් කරනවා. හරි. දැන් අපි හතරක් ගැන ඉගෙන ගත්තා. මොනවද? এডুকেෂනල් ෆීල්ඩ් එකේ භාවිතා වෙන අවස්ථා. ඊට පස්සේ හෙල්ත් ෆීල්ඩ් එක. ඊට පස්සේ ගවර්න්මන්ට් ගවර්න්මන්ට් සේවාවන් ගැන කතා කරා. ඒකෙන් තමයි ගොඩක් වෙලාවට MCQ එකක් අහන්නේ. MCQ එකක් මේ පාඩමෙන් අහනවා සමන MCQ එකක් හෝ දෙකක් මේ පාඩමෙන් අහන්නේ. ඒ ගවර්න්මන්ට් සේවා වලින් අනිවාර්යෙන් MCQ එකක් අහන්න ගොඩක් ඉඩ තියෙනවා. නැත්තම් data and information නැත්තම් මේ වගේ කොටස් වලින් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. එන හැම තැනක් ගැනම අපි අවබෝධයෙන් ඉන්න ඕනේ. ඊට පස්සේ මොනවද අපි කතා කරේ? ගවර්න්මන්ට් සේවා, এডুকেෂනල්, හෙල්ත්, දැන් ඇග්‍රිකල්චරල් ෆීල්ඩ් එක ගැන කතා කරා. දැන් තව ඉස්සරහට අපිට කතා කරන්න තියෙනවා මොනවද? ෆාම් හවුස් ගැන කතා කරන්න තියෙනවා. ගොවිපළ වල කොහොමද ICT භාවිතා වෙන්නේ කියලා කතා කරන්න තියෙනවා. ඊට පස්සේ ෆිෂින් ඉන්ඩස්ට්‍රි එකේ කොහොමද මාළු කර්මාන්තේ ඒ කියන්නේ ICT භාවිතා වෙන අවස්ථා ගැන ඕගොල්ලන්ට කතා කරන්න තියෙනවා. ඊට පස්සේ නිෂ්පාදන කර්මාන්ත ගොඩක් තියෙනවා. ICT ප්‍රවාහනයේට කොහොමද ट्रांसपोर्ट सर्विसेस වලට භාවිතා වෙන්නේ? ඊට විනෝදාස්වාදයේ සඳහා එන්ටර්ටේන්මන්ට් සඳහා ඊට පස්සේ කියලා තියෙනවා ICT වල වාසි කියලා වෙනම කොටසක් ගැන ඔයගොල්ලෝ ඉගෙන ගන්න තියෙනවා.
තව ගොඩක් මේ පාඩමේ කරන්න තියෙනවා. තව දවසක් හෝ දෙකක් වගේ යයි මේ පාඩම ඉවර කරන්න. ඒතකොට evolution of computer කියලා අන්තිමට පරිගණකයේ ඉතිහාසය ගැනත් ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙනවා මේ පාඩමේදී. ඒතකොට ඒ ගැන ගොඩක් වෙලාවට MCQ ගහන්නේ පරිගණකයේ ඉතිහාසයෙන් එක MCQ එකක් අහනවා. ඊට පස්සේ භාවිතා වලින් MCQ එකක් අහනවා. භාවිතා වලින් ගොඩක් ඇවිල්ලා තියෙන e-government සේවාවක් ගැන තමයි අහලා තියෙන්නේ. අනිත් සේවාවන් ගැනනුත් අහලා තියෙනවා. හරිද? එතකොට අද අපි දැන් හතරක් ගැන කතා කරා. දැන් සිකුරාදට පොය වැටලා තියෙනවා. චුට්ටක් කියන්නේ සිකුරාදට පන්ති කරමුද නැත්නම් එදාට නිවාඩුවක් දෙන්නද? සිකුරාදා පන්ති කරමුද? චුට්ටක් මම මැසේජ් එකක් දාන්න. හැමෝම සිකුරාදා හවස පන්තිය 4:00ට කරමුද? හරි උදේ හරි වුණත් කමන්නේ. හවස වැස්ස නිසා උදේ හරි සිකුරාදා පොය. හැමෝම මැසේජ් එකක් දාන්න මං චුට්ටක් ඉන්න අය. අයින් තැගින් තාමෝද ඇවිල්ලා නැති අයගෙන් කො චේතිය තෙනුමි දැහැමි කියන්න බෑ. සිකුරාදා පන්තිය කරමුද නිවාඩුවක් දෙමුද? තෙනුජි පුළුවන්ද? එහෙනම් සිකුරාදා පන්තිය කරමු. උදේ කරනවද හවස කරනවද? පොය නිසා ඔයගොල්ලන්ට ඉස්කෝල නිවාඩුයි. එතකොට පොය දවස් සාමාන්‍ය පන්ති කරන්නේ නැහැ. හැබැයි මම අර මොකද ගිය සතියේත් කරන්න බැරි වෙච්ච නිසා මේ සතියේ පොය දවසේ පන්තියක් කරන්න හිතුවේ. වෙන්ද වෙලාවටම කරමුද? හවසට වහිනවා හැබැයි. උදේ හොඳයිනේ. අපි ඒක ගෲප් එකේ කතා කරලා ඒක දාගමු. එහෙනම් සිකුරාදා පන්තිය කරනවා. හරි එහෙනම් අද ටික දැන් අද මේ පාඩමේ උගන්වපු ටික බලාගෙන එන්න ඊළඟ සතිය කියන්නේ සිකුරාදෙද්දී වෙද්දී මේ පාඩමේ අන්තිම කොටස වලට එනවා. ඊට පස්සේ අපි ඉවර කරන්න බලමු සිකුරාදා පන්තියේ වැඩිපුර පැයක් විතර දාලා. එහෙනම් ඉතින් අද දේවල් ටික බලාගෙන එන්න ඊළඟ සතියේදී අමතක වෙන්න බෑ. ඊළඟ දවසේ වෙද්දී ඔක්කොම පාඩම් තියෙන්න ඕනේ. දැන් මතක හිටිනවා වගේම. එහෙනම් ගිහිල්ලා සිකුරාදා පන්තියේදී හම්බෙමු. හැමෝටම ආයුබෝවන්.